안녕하세요, 여러분. අයිබෝන් වල හැමෝටම ඔන්න අපි අද කොරියන් එක්සෑම් එක ලියන්න බලන් ඉන්න ඔයාලා වෙනුවෙන් විශේෂ අනුමාන පේපර් එකක් අරන් ආවා. ඔයාලා හැමෝම දන්නවා කොරියන් ඉගෙන ගන්නකොට ඔයාලට විශේෂම දෙයක් තමයි කොරියන් ග්‍රැමර්. ඒතකොට අද පේපර් එක ඇවිල්ලා කොරියන් ග්‍රැමර් පේපර් එකක්. ග්‍රැමර් අමාරු කට්ටිය අනිවාර්යෙන් පේපර් එක බලන්න සම්පූර්ණ වීඩියෝ එක. ඔයාලට හරියට මේ ප්‍රශ්න රටාවේ ඉදිලා තියෙන ග්‍රැමර් ටික අල්ල ගන්න පුළුවන්. ඔයාලගේ මේ ප්‍රශ්න, ඒ කියන්නේ මේ ග්‍රැමර් ඔයාලගේ එක්සෑම් එකේ අනිවාර්ය ප්‍රශ්න විදිහට ඔයාලගේ පේපර් එකේ ඔයාලට හම්බෙන්න පුළුවන්. හරි. වෙනද වගේම අපේ පල්ලෙහා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ අපේ ටෙලිග්‍රෑම් channel එකේ link එක දාලා තියෙනවා. පේපර් එක අවශ්‍ය කට්ටිය link එක හරහා ටෙලිග්‍රෑම් channel එකට සම්බන්ධ වෙලා පේපර් එක අරගෙන විනාඩි 25ක ඇතුළත පේපර් එක කරලාම වීඩියෝ එකට සෙට් වෙනවා නම් ඔයාගේ දැනුම් මට්ටම කොතනද තියෙන්නේ, ඔයාගේ අඩුපාඩු මොනවද කියලා පේපර් එක බලලා මේ සාකච්ඡාවත් එක්ක ඔයාට හරියට හැමදේම ඉගෙන ගන්න පුළුවන්. හරි. අපි එහෙනම් අද පේපර් එකට ගිහින් බලමු අද කොහොමද අපි මේ ග්‍රැමර් පේපර් එක සාකච්ඡා කරන්නේ කියලා. අපි බලමු මෙතන ඉස්සලාම වචන දෙකක් කියලා දෙන්නම් පහුගිය දවස් ටිකෙත් නිතර කියපු දෙකක්. මේ උඩ මම මොකද ලියලා තියෙන්නේ? කත් නාද කත් නාදා. මේ කත් නාදා කියන්නේ මොකද්ද අපි වැඩක් වගේ න අවසන් වෙනවා. අවසන් වෙනවා කියන. එතකොට මේ මෙතන තියෙන කත් නෙදා. කත් නෙදා කියන්නේ මොකටද? අවසන් කරනවා. අවසන් කරනවා. එතකොට ওই දෙක වෙන වෙනම හරියට පාඩම් කරගන්න ඕවගෙන සමහර තැන්වල පොඩි පොයින්ට් අල්ලලා පින්කම් ප්‍රශ්න හැදෙන්න පුළුවන්. හරි අපි මෙතෙන්ට එමු. මෙතන කියනවා දෙබසක් කියන්නේ මියොන්සි ඔන්ජේ. මේ ඔන්ජේ කියන එකට අපි අදහස් දෙකක් ගන්නවා. මොනවද ගන්නෙ? කීයටද කවද්ද? කවද්ද කීයටද? කවද්ද නැත්තම් කීයටද? මෙතන ගැලපෙන්නේ මොකද්ද? කීයටද? කීයටද? පබල් බත් මොගල් කොයේවා. කීයටද පබ් කියන්නේ බත්, මොක්තා කියන කනවට. ඒතර මොගල් කොයේයෝ. එතන මෙතන ප්‍රශ්නයක් අහන්නේ මොන ග්‍රැමර් එකකින්ද? අනාගත කාල ග්‍රැමර් එකකින් ප්‍රශ්නයක් අහන්නේ මොගල් කොයේයෝ. එතකොට මියොන්සි කීයටද බත් කන්නේ කියලා අහනවා. ඊ ඉරල්. ඊ කියන්නේ මේ ඉල් කියන්නේ වැඩ. එතකොට ඊ ඉරල්. මේ රල් කියන්නේ මොනවද? මොන නිපාතද? මේ මොන නිපාතද මේවා? කර්මකාරී නිපාත. කර්මකාරක නිපාත. කර්මකාරක නිපාතයක් આવුත් ඒක අවසන් වෙන්නේ මොන වගේන්ද? මොන වගේන්ද අවසන් වෙන්නේ? කර්මයක ලක් වුණොත් ක්‍රියාවකින් අවසන් වෙන්න ඕන. කර්මයට ලක් වුණොත් ක්‍රියාවකින් අවසන් වෙන්න ඕන. මතකද? ඒතකොට ඊගා නිපාත આવොත් මොකද වෙන්නේ? ඊගා නිපාත තිබ්බොත් විශේෂණ පදයකින් විශේෂණ පද වලින් අවසන් වෙනවා. හරි. මෙතෙන් ලොකු වැදගත් දෙයක් නෙමෙයි, පොඩි දෙයක් මතක් කරේ. හරි මෙතන බලමු අපි. ඔන්න වැඩ තියෙනවා. මේ වැඩ ඔන්න නාසෝ. දැන් මේක එක ග්‍රැම එකක්. මොකද්ද මේ ග්‍රැම එක? අඳුර ගන්න පුළුවන් වෙනවා. ගෝනාසෝ. ගෝනාසෝ. ගෝනසෝ. ගෝනාසෝ කියන ග්‍රැම එක මෙතන තියෙන්නේ. හරිද? ඒක ඔයාලා හුරු වෙන්න ඕනේ දැනගන්න. මෙතන නාසෝ දැක්ක ගමන් මෙතන බලන්න මේක ගෝනාසෝ. මොකටද ගෝනාසෝ කියන්නේ? යම් යම් ක්‍රියාවක් ක්‍රියාවක් කළාට කළාට කලාට පස්සේ. එතකොට මොග්ගෝනාසෝ කෑවට පස්සේ. පස්සේ හරි එතකොට ඔන්න මෙතන තව ග්‍රැම එකක් තියෙනවා මොගොර කල්කොයෝ. මොක්තා කියන කනවට මෙතන ලස්සන ග්‍රැම එකක් ඉන්නවා. කවුද මේ? රෝකදා. රෝකද කදා. රෝකදා. ඔය රෝකදා කියන්නේ මොකද්ද? අපි පාඩම් කරලා තියෙන කොහොමද? කරන්න යනවා. යම් ක්‍රියාවක් කරන්න යනවා. යම් ක්‍රියාවක් කරන්න යනවා කියලා පාඩම් කරලා තියෙනවා. අපි මේ රෝකදා මෙතනින්ම අල්ලගමු. දැන් මට මේ පේපර් එකේ ගොඩක් තැන්වල හම්බ වෙනවා. ඔය රෝකදා යෙදින්නේ කොහොමද? කාත් එක්කද මේ යාගේ මේ යෙදෙන්න කදාවදා පුළුවන්? තනිද. උදා තනිද? එතකොට ඔක කදා ඊසහදා. උදා තනිදා ඊසහදා කියන වචනත් එක්ක නයි අපි නිතර කතා කරන දෙයක්. එතකොට මේවා යෙදෙන්න බැරි වචනක් තියෙනවා. මොනවද? කදාවදා ඉස. කදා එන්න බෑ. ඒ කියන්නේ මෙන්න මෙහින් එක තේරුම් කරන්න. උදා අපි මෙහෙම හිතනවා. දැන් මේ වචන තියෙනවානේ. හරිද? දැන් මෙතන ඊසහදත් එන්න ඕනේ. හරිද? දැන් මේ වචන වලට කවදාවත් ඔන්න ඔහම එන්න පුළුවන්ද? ඔන්න ඔහම කරෝ බෑ. ඔරෝ තනිරෝ ඊසහරෝ මේ විදිහට කවදාවත් යෙදෙන්නේ නැහැ. ඒතර අවසානයේ යෙදෙන්නේ කොහොමද? රෝ එක්ක කදා. කදාවදා. කදා ඔදා තනිදා ඊසහදා ওই විදිහට තමයි එන්නේ. ඒතකොට ওই රෝ කදා කියන යම් ක්‍රියාවක් කරන්න යනවා. යම් ක්‍රියාවක් කරන්න යනවා. ඉස්සරහට මේ ග්‍රැමර් එක තව ටිකක් කතා කරනවා. පේපේ නිතරම දැන් මේ ප්‍රශ්න කීපයක මෙයාව හම්බ වෙනවා. එතකොට කල්කොයෝ. එතකොට මෙතන අතීත අපේ අනාගත කාලයටත් දාලා තියෙනවා. එතකොට මොකද කියන්නේ? කන්න යනවා කියලා කියන්නේ. හරි. ඔච්චර වැල්වට අරන් අවශ්‍ය නැහැ. මේකේ උත්තරේ හොයාගන්න මොකක්ද දෙන්න ඕනේ? මොකද ගෝනසෝ. ග්‍රැමේ? ගෝනාසෝ. ගෝනාසෝ කියන ග්‍රැමර් එක මෙතන දෙන්නේ. නේනාසෝ මේ ඒසෝ කියලා මේ එක්ක නාසෝ එකතු වෙනවා කවදාවත්? මෙතන තියෙන්නේ ඕසෝ. මේ ඕසෝ තමයි මෙතන තියෙන්නේ. එතකොට කත් නේසෝ. මෙතන තියෙන ඕසෝ. ඕසොත් එක්ක කවදාවත් නාසෝ එකතු වෙනවද? නෑ. එතකොට මේක හරිය සරල ප්‍රශ්නයක්. ගෝ එකේ
අනිත් කෑල්ල මෙතන තියෙන ගෝ නසෝ කියන තනි ක්‍රමය. එතකොට කත් නෙගෝ නසෝ එක කොහොමද දෙන්න ඕනේ? මේ වැඩ අවසන් අවසන් හරි. වුණාට පස්සේ පස්සේ අවසන් කරාට පස්සේ හරියට කියන්න කත් නිදාගන්නේ මොකටද? අවසන් කරන. එතකොට අවසන් කරාට පස්සේ වෙනවා ගෝනසෝ. අවසන් කරාට පස්සේ මොගොර කල්කයෝ කන්න යනවා කියලා කියන නැත්නම් කන්න යමු. එහෙම කියන්න පුළුවන්. හරි. අපි මෙතන මේ ආසෝ ගැන චුට්ටක් මතක් කරමු. මෙයා ආසෝ, ඕසෝ, හේසෝ ඉන්නවා. හේතු කොහමද ගන්නෙ? යම් ක්‍රියාවක් කරලා කරන ක්‍රියාව කරලා නැත්නම් නිසා නිසා. විශේෂණ පද වලට බහුලවම නිසා නිසා. හරි. අද ගෝ එකේ මේ අපි ආසෝසෝ එකේ වෙනස ටිකක් වැඩිපුර කතා කරමු. හරි දැන් මෙතන සිජක් හගෝනසෝ කිව්වට පස්සේ පටන් ගත්තට පස්සේ පටන් ගත්තට පස්සේ දැන් මේ වැඩ පටන් ගත්තට පස්සේ යන්නේ නැහැනේ. මේ වචනේ දිහා අපි බලන්නේවත් නැහැ. මේ සිජක් හදාගන්නේ මොකටද? පටන් පටන් ගන්න. පටන් ගන්න. සිජක් හේසෝ කිව්වහම කොහොමද කියන්නේ? පටන් ගත්ත නිසා පටන් ගත්ත නිසා පටන් අරගෙන එහෙම කියන්න පුළුවන්. දැන් මෙතන ලා සද්ද දාගන්න පුළුවන් මේ පටන් ගන්නවා එකට. බෑ. පටන් ගෙන තමයි කියන්නේ. ලා සද්දයකට කියන්න අමාරුයි. සෙට් වෙන්නේ නැහැ ලා සද්ද. හරි. අපේ උත්තරේ අංක 1. හරි. දෙක බලමු. හරි. මේකටත් උත්තර දාන්න හැමෝම. කැඩි කැඩි නැතුව පැහැදිලිව ඇහෙනව නේද හැමෝටම? ඔව් හරි. ඉන්නවද එක්සෑම් ලියපු කට්ටිය ඊයේ පෙරේදා? හරි. දිමාෂ ඊයේ කීයද එක්සෑම් එක කරේ? 10 මාරේ ලිව්වේ සර්. දිමාෂ කොහමද ලකුණු? 195යි. නියමයි. පොඩි අවුලක් තියනා නේද හැබැයි මේ දවස් ටිකේ? මොකක්ද ඒ අවුල? කියන්න බලන්න කට්ටිය. 200 වදින්නදී. ඔක්කොම ඔක්කොම 195. ඔක්කොම එකට දැන් ලියන්න බෑ මේ ගහගන්න බැරුණා සර්. මම දන්න මෙයා සර් උත්තරෙත් මේ ලයින් කරගෙන හිටියේ සර්. මේ ගියානේ ශනික. මේ තත් ගියේද මොකද උනේ ඒක? ඔව් දන්න මේකක්ද? 33 වෙනි එක සර්. දන්න මේකක් සර්. මේ සවන්දී මේ ආල පළවෙනි ෂොට් එකේ තහල සර්. මේ උත්තරයට ක්ලික් කරන මම මවුස් පොයින්ටර් එකක් තියාගෙන හිටියේ සර්. දෙවෙනි සැරේත් අහලම කන්ෆර්ම් කරලම ගහන්න සර්. හරිද? උත්තරේ ගියා ශනිකව මේ මට ඊට පස්සේ පොඩක් හවුල් ගියා. මම පැනික් කරලා හිටියේ ඊට පස්සේ. දැන් අපි මේ දවස් ටිකේ එක්සෑම් ලියපු බහුතරයක 195න් නැවතිලා තියෙනවා. ගොඩක් කට්ටියද මේ ටිකේ දාපු ඔක්කොම ස්ටේටස් වල දකින්න තියෙන 195න් නැවතිලා තිබ්බ ගොඩක් අය. මොකක් කරේ මිස් වෙලා තියෙනවා කට. හරි දිමස් අපි කතා කරමු ආගේ අත්දැකීම කොහොමද? පේපර් එක තිබ්බේ කියලා. පේපරේ නම් සර් ලේසි. මේ ඉග්ගේ එකේ සර් පළවෙනියටම මේ නින්ජාංගෝ එකක් ආවේ. දෙවෙනියට ආවේ සර් මේ මාළුවෙක් මේ පුච්චනයක් ආවේ සර්. ඒක මම පළවෙනියට දැක්කේ මේ සෝල්ද වගේ ප්‍රතිකපනයක් වගේ. හරිද? ඒක මේ තිබ්බේ මේ පරේ පෑනික සර් අතින් අල්ලගෙන මේ චොප්ස්ටික් එකකින් තමයි මේව කරන්නේ. ඒක පොඩක් zoom කරලා බැලුවම පස්සේ තමයි තේරුනේ. මම දෙවෙනි සැරේ චෙක් කරලා තමයි ඒක තේරුනේ. ඊට පස්සේ ප්‍රස්තාර 4ක් ආව සර්. 4ම කජන් මන්තා. ඊට පස්සේ පිසතන් මල්ලකට ආවේ සර්. මේ පබල් හදා කියලා ඇවිල්ලා ඒකට සමාන පදයක් තෝරන්න තිබ්බේ. චිත්ත ගහන්න තිබ්බේ. චිත්තද ගන්න තිබ්බේ. ඔව්. ඊට පස්සේ ඡේද ප්‍රශ්න 4ක් ආව සර්. මේ පුරහඳ ගැන එකයි මේ සොල්නාලේ පුරහඳ ගැන කී සර්. අර ආවේ අරක්කුවෙක් මොකක් දෙයක් ගැන ආවේ සර්. ඒක මේ ස්කයින්ෂිට්ලා නේ උනාට මේ ලේසි මේ කියවල බලලා ගහන්න නැහැ කි. සොල්නාල් එක ගැන නම් ආවේ සර්. ඒක නම් හරිම ලේසි. මේ සොල්නාල් එකට සාම්ප්‍රදායික ක්‍රීඩා කරනවා කියලා ආවේ. ඊට පස්සේ තා සර්ගේ පේපර් වල තිබ්බ ප්‍රශ්න දෙක තුනක් මට සෙට් වුණා. මේ ඊට පස්සේ ආවර සර් කරපු පේපර් එක තිබ්බේ මේ මං අද මගේ උපන්දිනේ මං අද කම්පැනියට යද්දි මගේ මේසෙ උඩ මේ තෑග්ගක් තිබ්බා සජන්නේ. අන්න ඒකමයි ආවේ සර්. මං භාගයක් කියවගෙන යද්දි මං උත්තරේ බැලුවා මේ සොම්මුල්ලේ ගහන් තිබ්බේ තෑග්ගක් කියලා. ඊට පස්සේ අල්මජන් නොවිරල් ප්‍රශ්න දෙකක් ආවා. 19 වෙනි එකට සර් මට මතක නැහැ. මේ 20 වෙනි එකට තිබ්බේ මේක ෆෝක්ලිප් එක ගහන්න තිබ්බ චිගේචා එක. මේව දෙකක් තියෙනවා. ඒකෙන් උඩට පල්ලෙහාට මේ මේ කරලා මේ වාමුල් චාවලට බඩු පුරවනවා කියලා ගහන්න තිබ්බ එක. පේපරේ නම් ලේසි සර්. එතකොට මේ තත් ගියේ කොහොමද? තත් ගියත් ලේසි විදිහටම තිබ්බද? තත් ගියත් ලේසි සර්. මේ පළවෙනි ප්‍රශ්න 10 නම් ලේසි. මේ වාහන හොදනයක් ආවා. වාහන අලුත් වැඩියාකරණයක් ආවා. ඒ වගේ පොඩි පොඩි ඒවා ටිකක් ආවේ සර්. 33 වෙනි ප්‍රශ්නේ තමයි මේ පොඩක් මේ උනේ. ඒකත් දන්නම එක. මේ අන්තිම ප්‍රශ්න 3ක් සර් එහෙම ලොකුවටම අවුලක් නැහැ. මේ ඒක තුනම ඇවිල්ලා තිබුණා. නම්ජයි නම්ජ මොනවද යෝජට කිව්වේ යෝජ ඇයි නම්ජය නකන් ඉන්න. අන්න ඒ වගේ පොඩි පොඩි ඒවා ටිකක් තිබ්බ සර්. දිමාෂ කොච්චර කාලද අපිත් එක්ක වැඩ කරන්න පටන් අරගෙන? මම ගිය අවුරුද්ද නොවැම්බර් සර් මාස 6ක් වගේ වෙන්නේ. මම මේ 4 වෙනි පාර සර්. කලින් පාර කොහොමද ලකුණු?
කලින් පාර 2023 සර් මේ 160 බැලුව 150යි 2022 සර් 140 බැලුව 120යි 2018 එළුව 100 බැලුව 95යි සර්. අවුරුදු ගාණක් මේ බලාගෙන කට්ට කාලා කොහොම හරි දිමාෂද ක්ලාස් එකට මේ සෙට් වෙනකොට මේ පාර නම් ෆේල් වෙන්න බෑ පාස් වෙන්න ඕනේ කියලා කිව්වේ දිමාෂද? ඔව් ඔව් සර්. එතකොට දිමාෂ දැන් අනිත් අයට ඇත්තටම ආදර්ශයක්. පළවෙනි පාර බැරුණා, දෙවෙනි පාර, තුන්වෙනි පාරත් බැරුණා. දැන් හතරවෙනි පාර ලිව්වා. කෙලින්ම හයි මාක් එක 195ක්ම අරගෙන තියෙනවා. නියමයි දිමාෂ. දිමාෂ මේ එතකොට දැන් අපි KTM එක කිව්වොත් ඔයාට එක්සෑම් එකේ හම්බෙච්ච පේපර් එක දැන් ඔයා අපේ බේසික් පේපර්ස් ගොඩක් ගහලා තිනේ. බේසික් පේපර් මට්ටමේ තිබ්බේ නැත්නම් අර ඇඩ්වාන්ස් අපි ගන්න ටිකක් අමාරු පේපර් මට්ටමේ තිබ්බේ. බේසික් එකටත් වඩා ලේසි සර්. ඇත්තම කිව්වොත් මේ අනිත් ඒවාට වඩා වාණිත්‍ය තරම් කොහොමඩක්ක එහෙම ලොකු ප්‍රශ්න ආවේ නැහැ. මේ පිටින් එහෙම ලොකු ගොඩක්ම ආවේ නැහැ සර්. බේසික් පේපර් වගේම තමයි ආවේ. හරි. එතකොට දිමාෂ මේ කොහොමද වැඩ කරේ නිකන් අනිත් කටට දැනගන්න කියමු කොච්චර දවසට වැඩ කරාද කොච්චර පේපර් වැඩ කියන්නේ සර් මම උදේ 5ට විතර නැගිටලා සර් හැමදාම මේ 7 විතර වෙනකම් පොත් දෙකම කරා. පොත් දෙකේ තියෙන මගේ ගාව පොත් දෙකේ තියෙන ඔක්කොම වචන පොතක් තිබ්බ සර්. ඒ වචන පොත කටපාඩම් වෙනකම් මම පාඩම් කරා. ඊට පස්සේ පොතත් මම පොතේ දවසට පාඩම් 5ක් විතර කරා සර්. මේ අන්තිම සති දෙකේ සර්ගේ පේපර් ඔක්කොම මට 20 වදිනකම්ම ගැහුවා සර්. ඒ කියන්නේ කරපු පේපර් ආයෙ ආයෙ ගැහුවා නේද? ආයෙ ගැහුවා සර්. මම ඒ පේපර් 3-4 පාරක් එකම පේපරේ කරා සර්. මතක් වෙනකම්ම ගැහුවා. ඒව තමයි තියෙන්නේ. නියමයි දිමාෂ. ඒ කියන්නේ අපේ පේපර්ස් ටික යනකොට එක්සෑම් එකට යද්දි කටපාඩම් වෙලා තිබ්බේ ඔක්කොම සෙට්. කටපාඩම් වෙලා තිබ්බේ සර් ඔක්කොම. මේ ඇත්තටම සර් thank you මේ කියන්න වචන නැහැ සර්. මේ මාර හීනයක් සර් මේක මම කොරියන් යනවට වඩා හීනයක් සර්. මම මේ එක්සෑම් එක පාස් කරගන්න මම හැම පාරම මාත් එක්ක ලියන මගේ යාළුවෝ සර් පාස් වෙලා ඒ එයාපෝට් එකට දාන්න මම යනවා සර්. මම හැම සැරේම ෆේල් මම මාර වේදනාවකින් හිටියේ. කොහොම හරි සර් හම්බුණා දෙයියෙක් වගේ මේ YouTube එකේ මම උඩට පල්ලෙහාට යන ගමන් සර්ගේ වීඩියෝ එකක් දැකලා සර් නිකම් බලලා තමයි මට සෙට් උනේ. ඊට පස්සේ ඉතින් ක්ලාස් එකට ජොයින් වුණා. ඇත්තටම සර් වැඩක් නැහැ කතා කරලා මාර පිටයක් තියෙන විතර. හරි හරි. නියමයි දිමාෂ. දිමාෂට අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා ඔය වගේම ස්කිල් එක ටිකක් ලස්සනට කරගෙන අනිවාර්යෙන්ම ඉක්මනටම කොරියාවට යන්න ලැබෙන්න කියලා අපි හැමෝම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යෙන් සර් thank you සර්ගෙත් මේ හිතේ තියෙන ප්‍රාර්ථනා ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරි දිමාෂ. හරි. සර් thank you. අපි තව ඉන්නවද? දැන් ඊයේ පෙරේද දිගටම ලිව්වා. තව ඉන්නවද කරුවර ඇවිල්ලා? හරි අපි පේපර් එකට යමු. ආයි ආවොත් මගදී කතා කරමු. ලිලීසි ඔල්ගුල් කියන්නේ මූණ ඔල්ගුල් කියන අපේ මූණට ඔල්ගුරි මානි අංචුආයෝ මුහුණ මේ මානි කියන්නේ ගොඩක් නැත්නම් බහුලයි. ඒතකොට මානි ගොඩක් චුආයෝ කිව්වොත් හොඳයි. අන්න එකතු වුණාම මොකද වෙන්නේ? හොඳ නැහැ. නැත අදහස එන. ඒතකොට මානි අංචුආයෝ. ඒතකොට ගොඩක් හොඳ නැහැ කියලා කියන. කම්ගියේ කොල්රසෝයෝ හෙම්බිරිස්සා දැන් මේක බැඳි වචනයක්. කම්ගියේ නම් කොල් රිදා. වෙලාවත් එක කොල් රිදා තිබ්බොත් එහෙම කාලේ නම් ගත වෙනවා. ඒතකොට කම්ගියේ කොල් රිදා කියන්නේ හෙම්බිරිස්සා. එතකොට අතීත කාලයට දාලා තියෙනවා මෙතන කම්ගියේ කොල්රසෝයෝ. හෙම්බිරිස්සා වැළඳුනා. මොක්දෝ උගුර. මොක් කියන්නේ උගුර. ඉස්තනක් තිනවා. යොල් කියන්නේ මොකටද? මෙතන යොල් කියන අදහස මොකටද දෙන්නේ? උණට කියන්නේ යොල්දෝ නායෝ. මේක බැඳි වචනය. යොරිනදා කියන්නේ අපි. යොල්දෝ නායෝ. උණත් ගැනුණා කියලා නැත්තම් උණත් ඇති වුණා. දැන් මේ නදායක අපි කතා කරොත් එහෙම මේකට අපිට කියන්න පුළුවන් ඇති වෙනවා කියන්න පුළුවන්. ඇති වෙනවා. දැන් මෙයා සමාන වෙන්නේ කාටද? ඇති වෙනවා කියන අදහසින්. තෙංගිදායකට සමාන වෙන. එතකොට ඔය පුරිනදා ගිනි ගන්නවා. එතකොට යොරිනදා උණ ඇති වෙනවා. ඔය අදහස් එක මෙයා යදෙනවා. හරි. දැන් අපි මෙතන එමු හැමතැනටම මෙතන තියෙනවා අපල්ති. මොකටද මේ අපදා කියන්නේ? හැමතැනම එකම වචනේ තියෙන අපදා. මොකටද අපදා කියන්නේ? අමාරු කියන්නේ. අපි තමයි ලෙඩක් කියන්නේ මොරිගා අපායෝ. ඔළුව රිදෙනවා. ඔළුව අමාරු. ඒ අදහසයි මේ අපදායකෙන් දෙන්නේ. හරි ග්‍රැමර් ටිකට යමු අපිට. මෙතන ග්‍රැමර් කීපයක් තියෙනවා. උල්තේ තියෙනවා. මෙයා ගන්නවා යම් ක්‍රියාවක් කරනකොට නැත්තම් කරන විට. සරලව මොකද්ද කෙටිම සාධක විට නැත්තම් කොට. විට කොට කියලා කියනවා. ඔන්න මෙයා ආසෝ විදිහට ඉන්න පුළුවන්. අය කොහොමද ඉන්න පුළුවන්?
ඕසෝ විදිහට ඉන්නත් පුළුවන්. ආයි හේසෝ විදිහට ඉන්නත් පුළුවන්. එතකොට මෙයාට අපි කියනවා යම් ක්‍රියාවක් කරලා නැත්තම් නිසා. හරි. කට්ටිය පොතක් ගන්න. අපි මේ Go එකේ ආසෝ එකේ මෙතන වෙනසක් පොඩි නෝට් එකක් දාමු. හැමෝම පොතක් ගන්න. නෝට් එකක් දාගන්න. ග්‍රැමර් පොත ගන්න හැමෝම. වෙනස් මට විතරක් දැන සර් පොඩක් කැඩි කැඩි අනිත් අයටත් එහෙමද? පොඩ්ඩක් විතර එහෙම දැන් සවුලන්න. හරි ගොඩාක් කැඩි කැඩි වුණොත් කියන්න. දැන්ටත් එහෙමද කට්ටිය? දැන් නම් නැහැ. නෑනේ. හරි හැමෝම ග්‍රැමර් පොත ගන්නකො. ගෝත් පැත්තකින් ලියලා තියාගන්න. ආසෝ ලිව්වා. ඕසෝ හේසෝ. හරි. ඉස්සලාම අපි Go එක ගැන කතා කරමු. හරිද? ඉස්සලාම Go එක ගැන කතා කරමු. මෙයා අපි ගන්නවා සම්බන්ධකාරක නිපාතයක් විදියට. එතකොට ওই සම්බන්ධකාරක නිපාතයක් විදියට ගත්තාම සද්දේ මොකක්ද දෙන? යම් ක්‍රියාවක් කරන අතර කියලා ගන්න. අතර කියලා ගන්න. යම් ක්‍රියාවක් කරන අතර තුර කියන්නේ මොකක්ද ගන්නෙ? අතර. යම් ක්‍රියාවක් කරන අතර. එතකොට එහෙම ගන්න සම්බන්ධකාරක නිපාතයක් වෙනකොට. ආයි මෙයාව තව විදිහට බලලා මොකද්ද? යම් ක්‍රියාවක් කරලා ලා කියලා ගන්න. කරලා. හරි. මේ පැත්තට එමු. ආසෝ ඕසෝ හේසෝ ගන්නවා යම් ක්‍රියාවක් කරලා සහ නැත්තම් කොහමද ගන්නෙ? නිසා කියලා ගන්න. එතකොට ඕක ක්‍රියාපද වලට කරලා කියලා එන්නත් පුළුවන්, නිසා කියලා එන්නත් පුළුවන්. එතකොට විශේෂණ පදයක් නම් බහුලවම මොන සද්ද දෙන්නේ? විශේෂණ පදයක් නම් බහුලවම නිසා කියලා මේ දෙනවා. හරිද? ඔන්න ওই දෙක වෙන් වෙන් කරලා ලියන්න ඕනේ. ඊට පස්සේ මෙයාලා දෙනක පොඩි සුවිශේෂී වෙනස්කම් දෙකක් තියෙනවා. අපි ඉස්සෙල්ලා මේ ආසෝසෝ එක පැත්තෙන් කතා කරමු. මෙයාලාගේ අපිට එකම ළඟ සම්බන්ධයක් තියෙනවා. එකම ළඟ, ඒ කියන්නේ මාර සම්බන්ධය. ඒ කියන්නේ එකම ළඟ එක ක්‍රියාවක් වෙච්ච ගමන් අනිත් ක්‍රියාව වෙන වගේ එකම ළඟ සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ එකම ළඟ හොඳට ඔලුවට දාන්න. එකම ළඟ සම්බන්ධයක් තියෙනවා. එතකොට තව මෙයාගේ තව විශේෂත්වයක් තියෙනවා. අනුපිළිවෙලකුත් තියෙනවා. අනුපිළිවෙල. දැන් හිතන්නකො මොකක් කර දෙයක් කරලා අනිත් වැඩේට යනවා. අර අනුපිළිවෙලකුත් තියෙන. එකම ළඟ වෙන්න ඕනේ ඒක. එකම ළඟ අනුපිළිවෙලක් තියෙනවා. ওই දෙක මෙයාගේ විශේෂයි. හරිද? ඊට පස්සේ Go පැත්තටින්. Go ගේ තියෙනවා මෙයාගේ එක ළඟ සම්බන්ධයක් අපි ගන්නෙ නැහැ. එක ළඟ සම්බන්ධයක් නැත. එක ළඟ සම්බන්ධයක් ගන්නෙ නැහැ. හරිද? ආයේ මෙයාගේ එහෙම ලොකු අනුපිළිවෙලකුත් නැහැ මෙයාගේ. එහෙම ලොකු අනුපිළිවෙලකුත් නැහැ. ලොකුතර ලකුණක් දාලා ලියා ගන්න එක තැනකදී ඕක වෙනස් වෙනවා. ඔයාලා දන්නවා ඒක. ඇඳුම් අඳිනකොට පැළඳුම් අඳිනකොට ඕක වෙනස් වෙනවා. ඇඳුමක් වගේ අඳිනකොට ඕක වෙනස් වෙනවා. ඔය හැම ප්‍රශ්නයක්ම අද පේපරේ තියෙනවා. දැන්ට ඔය නෝට් එක දාගන්න. එතකොට ප්‍රශ්න කරද්දී ඔයාලට තේරෙනවා. Go එකේ විශේෂතර ලකුණක් දාලා ලියා ගන්න. ඕක පැළඳුම් පළඳිනේකට ඇඳුමක් වගේ පළඳිනකොට ඕක වෙනස් වෙනවා කියලා දාගන්න. අනිත් තැන් වල මේක වෙනස් වෙන්නේ නැහැ. ඔය විදිහට මේ දෙන්නගේ වෙනස්කම හොයාගන්න පුළුවන්. නෝට් එක දාගන්න පුළුවන් වුණාද හැමෝටම වෙනස්කම? හරි. අපි එන ප්‍රශ්න වලට යමු. ප්‍රශ්න වලින් කතා කරමු. පේපරේ ගොඩක් ප්‍රශ්න වලින් ওই ටික අපිට හම්බ වෙනවා. එතකොට මෙතන අපි මෙහෙම කියමු. දැන් අපදා කියන්නේ මොකද්ද? අමාරුනේ. ඒතකොට අපහසු. අමාරු නිසා කියන්නත් පුළුවන්. නැත්නම් අමාරු වෙලා කියන්නත් පුළුවන්. අමාරු වෙලා කියලා නැත්නම් අමාරු නිසා කියන්නත් පුළුවන්. හරි. Go ඉන්නවා. ඔන්න දැන් Go දන්නවා. ඔයාලා මෙයාගේ ඉස්සෙල්ලාම වැඩ කළා මොකද්ද? සම්බන්ධකාරක නිපාත. එතකොට අපගෝ මොක්දෝ අපගෝ උගුරත් රිදෙන අතර කියන්නත් පුළුවන්. උගුරත් රිදෙන අතර උනත් ගැනුණා. එහෙම කියන්නත් පුළුවන්. හරිද? නැත්නම් උගුර රිදිලා උනත් ගැනුණා කියන්නත් පුළුවන්. හරි මෙතන නිකා ඉන්නා. මෙයාට අපි නිකන් සරලවම කතා කරනවා. නිකම්ම නිසා කියලා කතා කරනවා. සරලවම නිසා කියලා කතා කරනවා. හරි. දැන් මෙතන ඔයාලට මේ රිතේ කොහොමත් ගැලපෙන්නේ නැහනේ. නිකත් කොහොමත් ගැලපෙන්නේ නැහැ. හරි දැන් මෙතන මේ දෙන්නගේ වෙනස්කමක් හොයාගන්න කොහොමද මෙතන දාගන්නේ? එක ලේසි ටිප් එකක් තියෙනවා. ඔයාලා භාවිතය පොතත් එක හොඳට දන්නවා නම් භාවිතේ නිකම් එනවා. නැත්තම් කොහොමද හොයාගන්නේ? සම්බන්ධකරු. දැන් මෙහෙමයි. හරිද? දැන් මෙතන දැන් බලන්න අපිට ප්‍රැක්ටිකලි කතා කරමු. උගුර රිදුණු ගාම මුණ ගැනෙනවද? එහෙම වෙනවද? උගුර රිදිච්ච දැන් ඔයාලා උගුර රිදිච්ච ගාම මුණ ගැනෙනවද?
මාර නෑ. සම්බන්ධයක් තියෙන එකලම සම්බන්ධයක් තියෙනවා නම් කවුද ගහන්නේ? මේ ආසෝ. එහෙම සම්බන්ධයක් මෙතන තියෙනවද? මාර සම්බන්ධය. නැහැ. එතකොට ඔන්න ගෝ ඉන්නවා. මෙයා සම්බන්ධකාරක විදිහට කිව්වොත් මොක්තෝ ආපගෝ උගුරත් රිදුණු අතර යොල්දෝ නායෝ. උනත් ගැනුණා. ගැලපෙනවද සම්බන්ධකාරක විදිහට දාලා? ඔව් සර්. ගැලපෙනවා. ගැලපෙනවා. එතකොට උගුර රිදිලා උනත් ගැනුණා. එහෙම කිව්වත් ගැලපෙනවද? ඔව්. එහෙම කිව්වත් ඔව්. ගැලපෙනවා. එතකොට මෙතන කජනල් මචන් කවුද? අපගෝ. අපගෝ. හරිද? හැමෝට මේක තේරුණාද එතන කොහොමද උනේ කියලා? ඔව් ඔව් සර්. සර්. හරි. අපි යමු ඊළඟ ස්ටෙප් එකට. ඉබොන් හ්යුගා. මේ හ්යුගා කියන්නේ මොකටද? මේ ඊයේ පෙරේදත් කතා කරා අපි. මොකටද හ්යුගා කියන්නේ? වැකේෂන් නිවාඩු. නිවාඩු වැකේෂන් එකට තමයි අපි මේ හ්යුගා කියලා කියන්නේ. එතකොට එක දවසක්ද මේ නෑ දවස් කීපයක්. එතකොට ඔයාලා දන්නා මේවා අපිට නිකන් හම්බෙනවද වැකේෂන් එක? නෑ ආයෙත් ඉඳලා. අපි ඉල්ලලා ගන්න. එතකොට හ්යු ඉල් කියලා තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? ඒක නිවාඩු දිනේ වෙනවා. හරි? ඒකට යම් මතක තියා. හරි. ඉබොන් හ්යුගායේනන් මෙවර නිවාඩු. ඉබොන් කියන්නේ මෙවර. එතකොට මෙවර නිවාඩුවට යොහෙන්ල් චාරිකාවක් හරයෝග හම්නිදා. ඔන්න චාරිකාවක් යන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද ඒ බලාපොරොත්තු වෙනා කියලා කිව්වේ? රයෝග හම්නිදා. හරි. මෙයා ඇවිල්ලා අනාගත කාල බලාපොරොත්තු සාගත බව. බලාපොරොත්තු සාගත. හරි. මෙවර නිවාඩුවට චාරිකාවක් යන්න බලාපොරොත්තු වෙනවා. තව කෙනෙක්ට මේක චාරිකාවක් යන්නයි ඉන්නේ. එහෙම කියන්නම් පුළුවන්. චේජ දුවේ. එතකොට ඒ ආවහම මෙතෙන්ට ගන්න පුළුවන් ට. චේජ දූපතට. චේජ දූපතට ඉස්සන කුක්යොන්දෝ හගෝ නැරබීමකුත් කරලා සත් දෙනා මෙතෙන්න කෝ එකේ. හදාගෙන කරන. එතකොට කුක්යොන් හදාගෙන මොකද නරඹනවා. එතකොට කුක්යොන්දෝ නැරබීමකුත් උත්සද්දෙත් වෙනා දෝතේ. එතකොට නැරබීමකුත් කරලා මසිත් නන් කියනවා රසවත්. මසිත් නන් රසවත් අම්සික් දෝ වුණාම ආහාරත් මොගල් කොම්නිදා කණ්ඩායි ඉන්නේ. නැත්තම් කනවා කියන්නත් පුළුවන්. පැහැදිලි දේ තිබ්බ වචන ටික සහ ඒ ග්‍රැමර් ටික හැමෝටම ඔව් සර්. හරි. හැමතැනම මොනවද තියෙන්නේ? හැමතැනම කදා ඉන්නේ. හරි. එක ප්‍රකාශනයක් පේනවාට වැරද්දක්. කවුද මෙතන තියෙන වැරද්ද? කරු. කවදාවත් මෙහෙම දෙනවද? නෑ. එතකොට අපි දන්නා කදා, ඔදා, තනිදා, ඊසහදා. ඕවත් එක්ක ඔය කරෝ, ඔදෝ, තනිරෝ ඔහොම කවදාවත් යෙදින්නේ නෑ. මේක වැරදි ප්‍රකාශනයක්. හරි? මේක බලන්නවත් එපා. මෙහෙම දෙන්නේ ඒ කටින් කියප එක හැමෝටම තේරුණාද? ඒ යෙදෙන්නේ නෑ කියන්නේ. මෙන්න මේ විදිහට තමයි යෙදෙන්නේ නැත්තේ. හරිද? මෙහෙම යෙදෙන්නේ නෑ. ඔරෝ කියලා දෙන්නෙත් නෑ. හරි? ඒක ඔයාලා නෝට් එකක් දාගන්න. ඒක දන්න දෙයක්. අපි කලින් නිතරම කතා කරපු දේවල්. මෙහෙම දෙන්නේ. හරි. මෙතෙන්ට එමු ග්‍රැමර් වලට රමයන් අරමයන් විදිහට මෙයා යෙදෙනවා. අපි මෙයාට කියනවා යම් ක්‍රියාවක් කොහොමද කියන්නේ? කරන්න අවශ්‍ය නම්. කරනවා නම් නැත්තම් කරන්න අවශ්‍ය නම්. මෙයාගේ ගැබ් වෙලාම තියෙන්නේ කරන්න අවශ්‍ය නම් කියන අදහසම තමයි. යම් ක්‍රියාවක් කරනවා නම් නැත්තම් කරන්න අවශ්‍ය නම් කියන්න පුළුවන්. අවශ්‍ය නම්. මොන ආයි ඉන්නවා ආසෝ ඕසෝ හේසෝ එකේ ආසෝ ඉන්නවා. යම් ක්‍රියාවක් කරලා නැත්තම් මොකද්ද? නැත්තම් නිසා. නැත්තම් නිසා. විශේෂණ පද වලට බහුලවම නිසා. නිසා. ඔන්න ආයි ගෝ ඉන්නවා. හරිද? මෙතනින් පාඩම් කරගමු. සම්බන්ධකාරක නිපාතයක් විතර ගන්නවාද ඉස්සල්ලාම? ඔව්. සම්බන්ධකාරක නිපාතයක් විදිහට යෙදෙනකොට මෙයාගේ ආදේශ වෙන සද්ද මොකද්ද? අතර. අතර කියලා ආදේශ වෙනවා. ආයි මෙයාගේ ගන්නවා මොකද? යම් ක්‍රියාවක් කරලා. කරලා. හරි. අපි අර ලියාගත්ත නෝට් එක ආයි මතක් කරමු චුට්ටක්. මේ ආසෝසෝ ආවහම මාර සම්බන්ධයක් තියෙනවා. එක ළඟ අනුපිළිවෙලක් තියනා නේද? ඔව්. තියෙනවා. ඒතර ගෝ එකට එහෙම මාර සම්බන්ධය එක ළඟ අනුපිළිවෙලක් තියනවද? නෑ. නෑ. හැබැයි එක තැනකදී වෙනස් වෙනවා. කොතැනදීද? බැලුම් අදිනකොට. එළදුම් පැළදුම් අදිනකොට. හරි. දැන් ওই ග්‍රැමර් දෙක හැමෝගේ ඔළුවට ආවනේ. හරි. දැන් මෙතන මොකක්ද දෙන්න ඕන? ඡේද දූපතට මොකක්ද දෙන්න ඕන? ආසෝ. හාසෝ. කාසෝ. ගිහිල් ලා තමයි එන්නේ. ඡේද දූපතට කාසෝ කියනවා ගිහිල්ලා. ලා සද්දෙන්නේ යම් ක්‍රියාවක් කරලා. එතකොට ඡේද දූපතට ගිහිල්ලා තමයි උත්තරේ අංක 2. දැන් මෙතනයි ගෝ එන්නේ නැත්තේ. ගෝ එකේ ඉස්සල්ලාම වැඩ කෑල්ල මොකද්ද? සම්බන්ධකාර. එතකොට ඡේද දූපතට යන අතර ඊට පස්සේ වෙන වැඩක් වෙනවා. එතකොට සම්බන්ධයක් නැති වෙනවා. සම්බන්ධය නැති වෙනවා. යන අතර කියලා ගත්තා. එතකොට ගිහිල්ලා සද්ද ගන්න පුළුවන්. හැබැයි යාට වඩා මෙතන මෙයා තමයි ප්‍රබල. මෙයා තමයි ගැලපෙන්නේ. එතකොට කාසෝ ඡේද දුවේ කාසෝ ඡේද දූපතට ගිහිල්ලා
කුකෙන් දෝහගෝ නැරඹීමකුත් කරලා රසවත් ආහාරත් කනවා කියලා කියන. උත්තරේ අංක 3. හැමෝම ගත්තද අංක 3 ඒකට උත්තරේ? ඔව් සර්. ඔව් ඔව්. සර්. හරි අපි 4ට එමු. හරි. 4ටත් උත්තර දාන්න හැමෝම. මෙතන තව බැඳි වචනයක් තියෙනවා පේගක් උපායෝ. මොකටද කියන්නේ? පේගක් උපායෝ. මොකටද ගන්න ඒක? අහලා නැද්ද කට්ටිය? බඩගිනි. 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 අපි පේගක් උපායෝ කියන බඩගිනි කිය. මේ සර් හිතේ ගමන් සර්ගේ මේ සිග්නල් ලොස් වුණා. ලොස් වෙනානේ මටත් ඉන්ඩිකේට් කරනවා මෙතන. හරි. ඒක තමයි මේ අපි ඩෙස්ක්ටොප් රෙකෝඩ් එකකුත් දැම්මා. ඒකෙන් දෙන්නා රෙකෝඩින් දෙනකොට. ඩෙස්ක්ටොප් රෙකෝඩ් එක. ඒතකොට ඒකේ කැඩි කැඩි ඇහෙන්නේ නැහැ. මේ ලයිව් එක තමයි කැඩි කැඩි යන්නේ. අද මොකක් කර කනෙක්ෂන් ලොස් එකක් යනවා. හරි. කට්ටිය මොකද්ද මේකට උත්තර දෙන්න ඕන කියමු බලන්න කටින්. අපගෝ. 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 හරි බලමු මෙතන. ඔනල් අච්චිම් බුත්තෝ අද අච්චිම් කියන උදෑසනට බුතෝ කියනවා සිට. එතකොට අද උදෑසන සිට පේගා කියන බඩ මේ පේගා කුපායෝ ආවොත් එහෙම මෙහෙම වෙනවද? ලූස් මෝෂන් වෙනවා සොල්සාර හදාගෙන ලූස් මෝෂන් වෙනවා. බඩගින වෙලා ලූස් මෝෂන් වෙනවද කවදාවත්? එහෙම වෙන්නේ නැහැ. නෑ. ගැළපීමක් නෑ. නැහැ. මෙයා දිහා බලන්නවත් එපා. හරිද? ඔන්න බඩ මොකක් හරි වෙලා ඔන්න ලූස් මෝෂන් වෙනවා කියලා කියනවා සොල්සාර හේය. අච්චි මේ මෝල් තොසසයෝ මේ දෙබසක් කියන්නේ උදේට මොනවද? මෙතසිදා කියන ගෞරවාර්ථයෙන් මොකද්ද? කනවට. තසිදා කියන අනුභව කරනවා. ගෞරවාර්ථයෙන් අර කනවට කියන අදහස අනුභව කරනවා. එතකොට උදේට මොනවද? තසස්සෝයෝ තසියස්සෝයෝ කියලා අහනවා. තසියස්සෝයෝ මොනවද? කෑවේ අතීත කාලෙට ගිහිලා කෑවේ. මොනවද කෑවේ? මේක අපිට අදාළත්වයක් නැහැ. උත්තරේ ගන්න ඒක දිහා බලන්නත් ඕනේ නැහැ. බඩ මොකද වෙන්නේ මෙතන? බඩ දිලා. එතකොට මෙතන ගෝ එකේ ගන්නේ මෙහෙම දාලා බලන්න බඩ රිදුණු අතර ලූස් මෝෂනුත් උනා. එහෙමත් කියන්න පුළුවන්ද? ඔව්. පුළුවන්. පුළුවන්. ආයි මෙයාගේ මොකක්ද තියෙන ලාසාද. එතකොට බඩ රිදිලා ලූස් මෝෂන් වුණා. එහෙම කියන්න පුළුවන්ද? ඔව්. පුළුවන්. පුළුවන්. හැබැයි අපි මෙහෙම කතා කරමු. දැන් මෙයාගේ අපි එක ළඟ මාර සම්බන්ධයක් නැහැ කියන. දැන් බඩ රිදුණු ගමන් ප්‍රැක්ටිකලි එකපාරට මෙහෙම වෙනවද? ප්‍රැක්ටිකලි එහෙම වෙන්නේ නැහැ. එතකොට භාවිතයත් කොහොමද? ගෝ තමයි භාවිතා වෙන්නේ. එතකොට බඩ රිදිලා නැත්තම් බඩ රිදුණු අතර ලූස් මෝෂන් වුණා. හරි. ආසෝසෝ මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ. දැන් හැමෝටම හොයාගන්න පුළුවන්ද ගෝ එක සහ ආසෝ ගහන්න ඕන තැන? දෙකේම එකම තියෙන. ඒතර ඔය පොයින්ට් එකෙන් හොයාගන්න පුළුවන්. ඔව් සර්. උත්තරය අංක 1. මං කියන ඒවා පස්සේ දැහෙන්නේ. හයිලයිට් කර කර පෙන්නනෙව්වා. නෑ සර් එහෙනම්. නෑනේ. නෑ සර් පොඩ්ඩක් අර කැඩි කැඩි වගේ එනවා. දැන් නම් අවුලන්න. හරි. පහ තියෙනවා. පහට උත්තර දාන්න හැමෝම. හරි. අපි මේ ප්‍රශ්න කලින් මෙතන වචන ටික ඉස්සලා පැහැදිලි කරන් යමු. සිවොන් හදා. මොකටද සිවොන් හදා කියන්නේ? සිසිලයි සෞම්‍ය. සෞම්‍ය නැත්තම් සිසිල් කියන්න සිවොන් හදා ගන්න. සෞම්‍ය සිසිල්. චල් ගොප් දායකට අපි නිතර එක වචනයක් පාඩම් කරලා තියෙනවා මොකද්ද? වින්නේ. වින්දනීය. ඔක ප්‍රීතිමත් සතුට ඒ වගේ තැන් වල යෙදෙන්න පුළුවන් නේද? යෙදෙන්න පුළුවන්. පුළුවන්. හරි. චල් ගොප් දාගෙන අපි වින්දනීයයි කියන්නේ. හරි. ඔන්න මෙතන තියෙනවා කම් හදා. මේ කම් හදා ගැන මොකටද? පරීක්ෂා කරනවා. ඒ කොම් හදා. මේ තියෙන කම්. අඳුරු මේ කම් හදාගෙනෙත් අඳුරුයි. කම් හදාගෙන අඳුරු. අපි මේ ළඟදී නිව් සිලබස් කතා කරන ඔය අඳුරුයි කියනකට වචන ටිකක් කතා කරා මතකද? මොනවද අපි අඳුරුයි කියන ගත්ත? උදෝය ඔදුත්ත. ඔදුප්තා මතකද? ඔදුප්තා. එතකොට ඔදුප්තා එකට සමාන පදයක් තමයි මොකද්ද මෙතන? කම් හදා. දෙක සමාන. මේ දෙකේ අඳුරුයි කියන අදහසක් කියන. හරි මෙතන තියෙනවා හන් හදා. මේ හන් හදා කියනවා දීප්තිමත්. එතකොට මේ ඔදුප්තායගේ විරුද්ධ පදේ මතකද? පක්තා මතකද? මෙයා පක්තා
මොකටද පක්දා කිව්වේ? ඔව් සර්. මොකටද අපි මේ පිළිතුර පක්දා කියලා කිව්වේ? දීප්තිමත්. දීප්තිමත්. ඒ කියන්නේ ওই දීප්තිමත් කියලා කියන්නේ අපි ආලෝකය නේද? මතකයි නේ? බ්‍රයිට් එකනේ. ඒතර ඔදුප්තා කිව්වහම ආලෝකයේ පාට. එතකොට මේ ඔදුප්තා කියන්නේ අඳුරුයි. කට්ටිය ඇහෙනවද? ඔව් සර්. ඔව් සර්. හරි. ඔදුප්තා කියන්නේ එතකොට අපි මොකටද? ඔදුප්තා කියන්නේ අඳුරුයි. අඳුරු. ඔදුප්තා අඳුරුයි. මේ පක්තා කියලා මෙතන තියෙනවා. ඒක මොකද්ද එතකොට? ඒක මොනවද? දීප්තිමත්. ඒක දීප්තිමත් කියලා ගන්න. හරි. එතකොට මෙතන දැන් මෙයාලගේ සමාන පද ඉන්නේ මොනවද? මෙයාට මෙයා සමානයි නේද? මේ දෙන්න මේ දෙන්න සමානයි. හන්ග හදා. පක්දා කියන දෙකම මොකද වෙන්නේ? සමාන. දෙකම දීප්තිමත්. එතකොට කම් හදා ඔදුප්තා මෙතන මොකද වෙන්නේ? දෙන්නම සමාන අදහස් තියෙනවා. දෙන්නම සමාන විදිහට ගන්න පුළුවන්. සමානයි. ඔක නෝට් එකක් දාගන්න ඕක. ඔක ලියා ගන්න. හරි පල්ලෙහා දෙන වචන ටික හැමෝටම පැහැදිලිද? මොනවද තිබ්බේ කියලා? ඔව් සර්. ඔව් සර්. හරි. එහෙනම් අපි ප්‍රශ්නයට යමු. චගොප්ජන් කියන අපි වැඩි ස්ථානට පියොන්සෝ කියන්නේ සාමාන්‍ය. එතකොට මේ පොදා කියන්නේ මොකටද? වඩා. එතකොට වැඩි වඩා. ස්ථානය පියොන්සෝ පොදා වුණාම මොකද වෙන්නේ? සාමාන්‍යයට වඩා. සාමාන්‍යයට වඩා මණි කියනවා ගොඩාක්. ඔන්න උදුප්තා තියෙන්නේ. උදුප්තා. දැන් මේ ආ ඕ එකතු වෙනකොට පයන්න තියනවද? පයන ලොප්පෙලා කවුද ආදේශ වෙන්නේ? උයන්නේ. උයන්නක් කියනවා. එතකොට මෙතන තියෙන ග්‍රැම එකක් එක්ක ඔදුවෝ චිදා. මෙතන ඕචිදා තියෙන්නේ. ඕචිදා. මතකද? ආ ඕ හේචිදා. උනා වීම වෙලා උනා වීම. එතකොට මතකද ඕක ඔටෝ වෙනවා කියලා? මෙයා ඔන්න ඔහම ඔව්. එන්න පුළුවන්. ආයේ ඕ එන්නත් පුළුවන්. ආයේ හේත් එක්ක කවුද එන්නේ? චිදා. චිදා. එතකොට ඕ හේචිදා කියන අපි අර වෙලා වීම. සාමාන්‍යයෙන් ඉබේ සිදුවෙන දෙයක්. ගොඩක් යාට ඉබේ සිදු වෙන්නේ. ඕ හේචිදා. වෙලා වීම කියලා ගන්න. එතකොට මෙතන ඔදුවෝ චිදා කියලා කතා කරමු. ඔදුවෝ චිදා. මොකද ඔදුවෝ චිදා කිව්වම එන්නේ. දැන් ඔදුප්තා අඳුරුයි නම් ඔදුවෝ චිදා වුණාම ඕචිදා එකතු වෙලාද? අඳුරු වෙලා. උනා අඳුරු වෙලා. අඳුරු වුණා අඳුරු වෙලා කියන්න පුළුවන්. ඔදුවෝ චිදා. අඳුරු වෙලා. හරි ඔන්න ඒ ග්‍රෑම එක තේරුණාද? ඕ හේචිදා එතන තියෙන. ඔව් සර්. හරි තව ග්‍රෑම එකක් එතන එහා පැත්තේ උන් ඉන්නවා. කවුද ඉන්නේ? ඉංග්‍රීසි කතා වගේ උනා වගේ එන්ගොත් කත්තා ඉන්නවා. එන්ගොත් කත්තා සහ එල්ගොත් කත්තා ඉන්නවා. හරිද මේ නයන්න යට තිබ්බොත් අපි ඒක අදහසක් කියන උනා වගේ. උනා වගේ. උනා වගේ. ලයන්නක් යට තිබ්බොත් මෙන්න මේ විදිහට ඕකේ වෙයි වෙයි වගේ කියලා කියනවා. වෙයි වගේ. ඒතර ඕක හොඳට ඔළුවේ තියා. ඒතකොට ඔදෝජින් ගොත් කත්සම් නිදා. මේක කොහොමද එන්නේ? අඳුරු උනා වගේ. අඳුරු උනා වගේ. දැන් අපි වැඩි හිතුවේ නැතන ලස්සන ග්‍රැමර් දෙකක් මෙතන තියෙනවා. දැන් මේ ප්‍රැක්ටිස් වුණාට පස්සේ මේ ග්‍රැමර් මෙන්න මේක මෙතන තියෙන්නේ මේක නේද මෙහෙම කික හොය ඉන්නවද ඔයාලා? එහෙම වන්න ඕනද? නෑ කියන් යනකොටම නිකම්ම ඔයාලා තේරෙනවා. ඒකට ප්‍රැක්ටිස් වෙන්න ඕන. හරි? නෑ. හරි වැඩි ස්ථානයේ පෙරට වඩා ගොඩාක් අඳුරු වුණා වගේ. චොන්ගු තියෙන්නේ මෙතන. චොන්ගු කියනවා මොකටද? චොන්ගු. චොන්ගු බල්බ්. බල්බ්. චොන්ගු බල්බ් එක සේ කියන්නේ අලුත්. හරිද? එතකොට මේ ගොත් කියන්නේ එක නැත්තම් දෙය කියන්න පුළුවන්. එතකොට සේ ගොසර වුණා අලුත් එකකට අලුත් එකකට මේ ට සද්ද ගන්න පුළුවන් මෙතන රෝ ඔරෝ. එතකොට මේ රෝ ඔරෝ අපිට එක ලස්සනට දිගට කියමු. කින් මගින් යෙන් ට මගින් යෙන්ට ලෙස. ලෙස. යෙන් ට ලෙස. කින් මගින් යෙන් ට ලෙස. ඔහොම කියන්න පුළුවන්. ආයේ යම් කිසි පැත්තකට යම් දිශාවකට යම් දෙයකින්. ඔහොම කියන්නත් පුළුවන්. යම් දෙයකින්. දැන් මෙතෙන්ට එන්න මේ සේ ගොසරෝ කිව්වහම අලුත් එකකට. ඔන්න කල්දා තියෙනවා. හරිද? කල්දා ගැන කතා කරමු. දැන් මෙතන බල්බ් එකක් එක්ක කල්දා තියෙන්නේ. හරිද? මේක තමයි බැඳි වචනේ. චොන්ගුරවල කල්දා. දැන් බල්බ් එක ගන්න අපි මොකද්ද කියන්නේ? කල්දා එකේ. රීප්ලේස් කරනවා නැත්තම් මාරු කරනවා. හරිද? ඊළඟට මතකද අර අපේ යන්ත්‍ර පාඩමේ තිබ්බ කල්දා කියලා. මොකක්ද ඒක ගත්තේ? මුවහත් කරනවා මුවහත් කරනවා. මෙන්න මේ කල්දා ගැනද අපි කතා කරන්නේ. ප්‍රകൃතිය ලියාගෙන කල්දා කියලා ලියාගෙන. එතකොට කල් දෙකට අපිට කියන්න පුළුවන් මේ බල්බ් එකක් නම් රීප්ලේස් කරනවා නැත්නම් බල්බ් එක මාරු කරනවා කියන්න පුළුවන්. ආයි මේ යන්ත්‍රකින් අපි අර මූහත් කරනවා කියන අදහසත් ගත්තා. කල් දාගෙන මූහත් කරනවා. ආයි තව මතකද මේ පාත්තිත් එක්ක කල්ලා තිබ්බා. පාත්තිත් එක්ක මතකද? පතල් කරා කියලා තිබ්බේ මතකද? පාත්ති හදලා
පාත්‍ය හදනවා කියන එකට අපිට ওই පාත්‍ය සීසානවා නැත්තම් හානවා වගේ කියන්නත් පුළුවන් නේද? ඒ අදහස ගන්නත් පුළුවන්. එතකොට ඒ අදහස් කීපෙන් මතක තියාගන්න. එතකොට ඒක තනින් තැන්න වෙනස් වෙනවා. බල්බ් එක ගන්නම් මාරු කරනවා, රීප්ලේස් කරනවා. අර යන්ත්‍රයකින් මුවහත් කරන්නත් පුළුවන්. එතකොට පාත්තියක් නම් හාන්නත් පුළුවන්. නැත්තම් පාත්තිය කරායිත්තගේ පහස කරායිත්ත කියන්නේ මොකටද? මාරු කරලා දාගන්න. මාරු කරලා මාරු කරා කරනවට ඉත්තා. ඒ කියන කරා ඉත්තනේ. ඉත්ත නෙමෙයි මාරු කර ඉත්තා. පළඳිනවා. එතකොට ඒ කල්දා කියන එක එතන කොහොමද යෙදුනේ? මාරු කරලා දාගන්න. මාරු අපි ඒකට කිව්වා මොකද? චේන්ජ් කර ගන්නවා. චේන්ජ් චේන්ජ් කරනවා. කරගන්න. ඒ කියන්නේ මාරු කරලා ඇඳ ගන්නවා. කරා ඉත්දා. ඉත්දා නෙමෙයි ඈ. ඉත්තා. කරා ඉත්තා. මාරු කරලා ඇඳ ගන්නවා. මතකද? ඒ ඇඳුමක් මාරු කරලා ඇඳ ගන්න ඕන කරා ඉත්තා කියන්නේ. එතකොට එතනක් තියෙන. එතකොට ඒ තියෙනෙත් මේ කල්දම තමයි. මාරු කරලා ඇඳ ගන්න. එතකොට ඒක බැඳි වචනයක් විදිහට තමයි එතන පාඩම් කරේ. මොන පාඩමේ තිබ්බේ 47 48 වගේ පාඩම් වනේ තිබ්බේ. අන්තිමේ 47 48 වගේ. ඔය උඩ පාඩමක තමයි තිබ්බේ. හරි ඒ වචනේ පැහැදිලිනේ හැමෝටම. එතකොට දැන් මෙතන බැඳි වචනෙත් එක්ක යමු. බල්බ් එක නම් මොකද්ද කරන්න අපි මෙතන? මාරු කරනවා. එතකොට බල්බ් එක අලුත් එකකට කරාසෝ මාරු කරලා සද්ද ගන්නවා. මෙතන මාරු කරලා හිස්තන හේයාගෙස්සම් නිදා. හරි. දැන් අපි මෙහෙම චුට්ටක් සරලව කතා කරමු. ඔයාලා දන්නම ග්‍රැමර් දෙකක් ගැන ටිකක් සරලව කතා කරමු. හරිද? ගේ ඉන්නවා. අපි ගේ නිකන් සරලව කතා කරමු. මෙයාට ගන්නවා මොකද්ද? ට නැත්තම් Were. ව කියලාත් ගන්නවා. ට ව ගන්න. ට ටික ලස්සනට කිව්වොත් ඒ විදියට ඒ ආකාරයට. ඒ විදිහට ඒ ආකාරයට කියලාත් ගන්නවා. හරි. දැන් අපි මෙහෙම කතා කරමු. මේ ග්‍රැමර් එකක් තියෙනවා ආයා, ඕයා, හේයා මොකද්ද? කළ යුතුයි කරන්න ඕනේ. ගෙත් ගන්නවා මොකටද? කරන්න ඕනේ. ගෙත් අනුමාන මොකටද? අනුමාන කිරීම. අනුමාන කරන්න. ඒතකොට හේයාගේ ඉස්සම නිදා. කළ යුතුයි කියලා කියන. මොකක්ද දැන් මෙතන එන්න ඕනේ වචනේ? අනුහගේ. වැඩ ස්ථානයේ පෙරට වඩා ගොඩක් අඳුර වෙලා වගේ අලුත් බල්බ වලට මාරු කරලා මොකද්ද ගන්නු? කම් හගේ කොහොමද කරන්න ඕන අපි මෙතන? අපි මෙතන කරන්න ඕන බලන්න. අපි අඳුරු කරලා හරියන්නේ නැහැ. මොකද්ද කරන්න ඕන? අපි දීප්තිමත්නේ කරන්න ඕන. අඳුරු කරලා හරියන්නේ නැහැ. දීප්තිමත් කරන්න. එතකොට හන් හගේ. එතකොට දීප්තිමත් ආකාරයට හේයාගේ ඉස්සම නේද? දීප්තිමත් ආකාරයට කළ යුතුයි කියලා කියන්න පුළුවන්. ආයි දැන් ඔයාලගේ මෙතන තා නොදුරු පැත්තක් පෙන්වන්න. ඔය දැන් කියපු දේවල් ටික තේරුණාද මෙතෙන්ට එනකම්? කතා කරපු දේවල් ටික. හරි. මෙතන උත්තරය අංක 4 මේ කම් නෙමෙයි වැරදිලා කියුනේ. හරි. එතකොට මෙහෙම දෙයක් තියෙනවා. ලියා ගන්න ගේ හදා කියලා ග්‍රැමර් එකක් තියෙනවා. ගේ හදා ලියා ගන්න එක. ගේ හදා. මේ ළඟදී තව දෙයක් කියලා දුන්නා නිව් සිලබස් කරනකොට මතකද සිකිදා? සිකිදාම. ඔව් සර්. ක්‍රියාපදයක් එක්කව යම් ක්‍රියාවක් කරනවා. කරවෙනවා කියලා මතකද කියලා දුන්නා සිකිදා. එතකොට මෙහෙම හිතමු. අපි මොකක්ද ගන්න උදාහරණ වචනයක්? අපි පාඩම් කරනවා කියලා ගමුකෝ. එතකොට කොම්බු හදාගෙන පාඩම් කරන. එතකොට කොම්බු හගේ හදා. අපි කොහොමද වෙන්නේ එතකොට? කොම්බු හගේ හදා. මෙහෙමයි. දැන් මේ සිකිදා කියන්නේ කරවෙනවනේ. දැන් මෙතන ලියා ගන්න මෙහෙම. හැමෝම ලියා ගන්න. මෙන්න මේ දෙක අපිට ගන්න පුළුවන් අර යම් ක්‍රියාවක් කරවෙනවා කියන අදහසෙන්. කරවෙනවා. ඒක ලියා ගන්න ඔක්කොටම ඉස්සෙල්ලා. කරවෙනවා. කරවෙනවා. මෙහෙම කාර්ය. උන්දුන් හදාගන්න. උන්දුන් හගේ හදා. උන්දුන් හගේ හදා කිව්වොත් එතන මොකක්ද දෙන්න ඕනේ? උන්දුන් හදාගෙන ක්‍රීඩා කරනවානේ. එතකොට උන්දුන් හගේ හදා. ක්‍රීඩා කරවෙනවා. එතකොට උන්දුන් සිකිදා කිව්වොත් ඒත් ක්‍රීඩා කරවෙනවා. මතකද පෙදල් සිකිදා? කරනවා. පෙදල් හදා කියන්නේ මොකටද? පෙදල් හදා කියන්නේ මොකටද? බෙදා හරි. බෙදා. එතකොට පෙදල් සිකිදා කියම බෙදා හැරවලා එහෙම කියන්නත් පුළුවන්. දැන් කොම්බු හදා කිව්වම පාඩම් කරන. එතකොට කොම්බු හගේ හදා පාඩම් කරවලා. එතකොට කොම්බු සිකිදා කිව්වොත් ඒත් පාඩම් කරවලා. දැන් අපි මේ විදිහට මෙතන බලමුද? මෙතනක් තියෙන්නේ මොකද්ද මේ ග්‍රැමර් එක? මොකද? ඔන්න ගේ හදා තමයි මෙතන තියෙන්නේ. එතකොට කොහොමද මේ කියන්නේ? අපි මේ විදිහට කියමු. කොහොමද කියන්නේ? දීප්තිමත් කරවලා. දීප්තිමත් කරවිය යුතුයි නැත්නම් දීප්තිමත්
කරන්න ඕනේ කියලා කියන්න පුළුවන්. කෙරවිය දීප්තිමත් කෙරවිය යුතුයි. පැහැදිලි දෙයක් මේක. මොකක්ද තිබ්බෙලට ලොකුවට හිතන්න එපා. අර අවශ්‍ය කටිය ලියා ගන්න ඕක. ඔක නෝට් එකක් දාගන්න. සරලව උත්තරේ ගන්න පුළුවන් නේද හැමෝටම? අපි මුලින්ම පුළුවන්. කතා කරා සරල විදිහට පුළුවන්. මේක චුට්ටක් ටච් එකේ තියාගන්න. මේකත් ඔයාලට අවශ්‍ය වෙන්න පුළුවන්. ඔකත් ලියා ගන්න. ගේ හදාසා සිකිදාත් ලියා ගන්න. ඒ දෙකේම අදහස එන්නේ කරවනවා කියන අදහස. කරවනවා. එතකොට මෙතන ආලෝකමත් කෙරවිය යුතුයි. ආලෝකමත් කෙරිය යුතුයි. එහෙම කියන්නේ ආලෝකමත් කෙරිය යුතුයි. නැත්තම් දීප්තිමත් කෙරිය යුතුයි. උත්තරේ අංක 4. මේ ප්‍රශ්න ගොඩක් වචන තිබ්බයි. කියන්නේ තැන් වලට සමාන වචන ඒ ඔක්කොම පාඩම් කරගන්න. අපි ටිකක් ආයි පාරක් මතක් කරමු. මේ කම් හදායක කාටද මෙතන සමාන උනේ? ඔදුප්තා. ඔදුප්තා. එතකොට අපි මේ පක්තා කියලා කිව්වේ මොකටද? මේ ඔදුප්තත් දීප්තිමත්. එක්ක පක්තා කිව්වොත් එහෙම දීප්තිමත්. එතකොට දීප්තිමත් කියන එකට සමාන පදයක් මෙතන තියෙනවා. මොකද්ද? අන්හද. අන්හද. අන්හදා. මේ ටික අනිවාර්යෙන් පාඩම් කරගන්න. හයට උත්තර දාන්න. මේ වගේ ප්‍රශ්නයක් මතකද කට්ටියට? ඔව් සර් දා ප්‍රශ්න හරි. අපි මේකත් අද කතා කරමු. මේකෙත් මොකද්ද මෙතන වෙන්නේ කියලා. හංගුගේ සෝනන් කොරියාවේදී සික්තක් යන මේ කෑම මේසෙට පප් කරත් කියන මොකටද? බත් පිඟාන නැත්නම් බත් දීසිය හිස්තනත් මොගෝයාත් වේයෝ. හරි. යා හදා අපි දන්නවා. යා හදා කියන්නේ මොකද්ද? රේටි කරන්න ඕනේ. කළ යුතු කරන්න ඕන. එතකොට ආයා ඕයා හේයා හදා යා වෙන. දැන් මෙතන ඉන්නේ ආයා ඕයා හේයා ත්විදා. මොකද්ද මේ කරගන්න අපි? කළ යුතු කරන්න වෙනවා. 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 කළ යුතු වෙනවා කියලා කියන. එතකොට අපි විශේෂ කරලා අඳුරගත්තේ කොතනද? කොහෙන්ද අපි ඒව අල්ලගත්තේ? මොනවා කරනකොටද? නිව් සිලබස් එකේදී තමයි අපි ওই දේවල් අල්ලගත්තේ. නිව් සිලබස් එකේ ඒවා කියලා දීලා හොඳට පැහැදිලි කරලා දීලා තිබ්බා. එතකොට ඒ තැන් වලින් ඒ දේවල් අල්ලගෙන තියෙන. එතකොට ඒ අල්ලගත්ත දේවලුත් අපි ඉස්සරහට කන්ටිනියු කරගෙන යමු. එතකොට කර යුතු වෙනවා. එතකොට මොකෝ යාතු වේයෝ. කෑ යුතු වෙනවා කියලා කියනවා. කෑ යුතු වෙනවා. හරි. දැන් මෙතන නොත්තා තියෙනවා. මේ නොත්තා මේ තුදා මොකද වෙන්නේ? සමානයි. යමක් උඩ තබනවා. යමක් මත තබනවා. හරිද? එතකොට ආයි මතක් කරමු. මෙන්න මෙහෙම නොත්තා සහ මෙන්න යමක මෙහෙම බහලනවා. සම්දා කියන්නේ මොකටද? යමක් තුරට දමනවා. යමක බහලනවා. ඒ කියන්නේ මොකක්ද ඇතුළකට දමනවා කියලා කියන්නේ. ඒක දමනවා තබනවා කියලා තමයි අපි ඕක පාඩම් කරන්නේ. එතකොට මේ දෙන්නගේ අදහස ලස්සනට එන්නේ. ඒ කියන්නේ හරි විදිහට එන්නේ යමක් ඇතුළකට දැන් හිතන්න කවරයක් ඇතුළකට පෙට්ටියක් ඇතුළකට වගේ දාන තමයි මේ නොත්තා මේ තුදා මෙන්න මේ තම්දා දාන්නේ. මේ නොත්තා මේ තම්දා. දාන්නේ ඇතුළකට බහලනවා. එතකොට මෙතන ඉන්න මේ නොත්තා සහ මේ තුදා දාන අපි යමක් මත තබනවා. මේසයක් උඩින් තියෙනකොට මොකක් හරි මත තබන්න ගන්නවා. හරිද? ඔන්න ඒකට තමයි මේ නොත්තා ගන්න. පැහැදිලිද ඒක? දැන් මෙතන එහා පැත්තින් නෙරිදා. මේ නෙරිදායක අපි වාහනයකින් එක්ක නෙරිදා තිබ්බොත් ඒ වාහනෙන් නම් බහිනවා. බහිනවා. ස්විච් එකක් එක්ක නෙරිදා පාරට තිබ්බොත් එහෙම දානවා. පාර දානවා. පඩිපෙලක් එක්ක නෙරියෝ කදා එහෙම තිබ්බොත් එහෙම බහිනවා. පැහැල යනවා. පාලට බහිනවා. නෙරියෝ කදා පාලට බහිනවා. එහෙම කියන්නත් පුළුවන්. මෙයා අපිට අදාළත්වයක් නැහැ. හරිද? ඔන්න ගෝ ඉන්නවා. ගෝ දැන් අපි ආපහු මෙතනත් මතක් කරමු ටක් ගාලා ගෝ ගන්නවා ඉස්සෙල්ලා මොකද සම්බන්ධකාරක නිපාතය. ආයේ කර ලා සද්ද ගන්නවා. මාර සම්බන්ධයක් තියනවද? මාර අනුපිළිවෙලක් තියනවද ළඟ? නෑ නෑ නෑ. හරි. ඔන්න ආසෝ ඕසෝ හේසෝ ගන්නවා. ඉස්සෙල්ලාම කරන යම් ක්‍රියාවක් කරලා නැත්තම් මොකද්ද නැත්තම් නිසා ගන්නවා. ඊට පස්සේ මොකද්ද අපි කියන්නේ? විශේෂණ පද වලට බහුලවම ආයි මොනවද යෙදෙන්නේ? නිසා යෙදෙනවා. හරිද? එතකොට මෙයාගේ අපි දන්නවා මාර සම්බන්ධයක් තියනවද? අනුපිළිවෙලක් තියනවද මෙයාගේ? ඔව්. මාර සම්බන්ධයක් එක ළඟ ලොකු අනුපිළිවෙලක් තියෙනවා. හරි. දැන් කියන්නේ උත්තරේ මොකක්ද දෙන්න ඕන කියලා. ඔග්ගෝ. මෙතන ඉන්න ගෝ. එතකොට බත් පිඟාන තබලා කෑ යුතුයි. හරිද? දැන් මෙතන විධානයන්නේ කරන්නේ. මේ ක්‍රියාව මේ වෙලේ වෙන්න පුළුවන්. මේ වෙලේ වෙනවම කියලා කොහෙවත් අපිට හැඟෙ වෙනවා. දැන් කාට හරි කියන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන කළ යුතු වෙනවනේ. කන්න ඕනේ කියලා කෑ යුතු වෙනවා කියලා කියන්නේ. හරිද? මෙතන එහෙම වෙනවද දැන් මේ ක්‍රියාව? එවෙලම වෙනවද? නෑ. අන්න එතනින් අල්ල ගන්න පුළුවන්. ඒ වෙලේ මේක වෙන්නේ නෑනේ. අපි මේක කෙනෙක්ට කියන කොරියාවේදීත් බත් කනකොට බත් මේසේ මත තබලා කෑ යුතුයි.
එතකොට මෙයා දැම්මොත් එහෙනම් මොකද්ද වෙන්නේ? ඒ වෙලේ කණ්ඩ ඕනේ නේද? තබපු ගමන් කණ්ඩ ඕනේ නේද මෙයා දැම්මොත් එහෙනම්? ඔව් මෙයා දැම්මොත් එතන තබලා කණ්ඩ ඕනේ. කෑවොත් තමයි මෙයා එන්නේ. මෙතන තබලා දැන් මේ කනවා කියලාම නෙමෙයිනේ කියන්නේ. එතන කනවා කියන එක අපිට හොයන්න බෑනේ. කෑ යුතුයි කියලා විධානයක් තමයි මෙතන වෙන්නේ. එතකොට මෙතන ගැළපෙන කචනාල මචන් මොකද්ද? කවුද? එක එක. හරිද? ඔක්කො දැන් ඔයාලා අර පාඩම් කරපු දේවල් මොකුත් වෙනස් කරාද ඔය වගේ ප්‍රශ්න දකින්නකොට? නෑ නෑ. පාඩම් කරන මොකුත් වෙනස් කරන්න බෑ. ඔය විදිහට පාඩම් කරගෙන ඔන්න ඕක තමයි මෙයා අල්ල ගන්න පුළුවන් විදිය. එතකොට ඔය වගේ සමහරක් වෙලට ප්‍රශ්නයක් එන්න පුළුවන් එක්සෑම් එකට. දැන් මේවා නම් එන්න මේ වගේ ගන්න එන්න පුළුවන්. මොකද මේවා පොතේ මෙහෙම තියනවා නේද? මේ විදිහටම මේ තියෙනවා විදිහටම පොතේ තියෙනවා. අකුරක්වත් වෙනස් නැතුව පොතේ තියෙනවා මේ විදිහට. එතකොට උත්තරේ අංක 1. දැන් ගෝ එකේ ආසෝ එකේ වෙනස ඔලුවට තේරුණා. දැන් ප්‍රශ්න කීපයක්ම හම්බුණා. ඔව් සර් හරි. ඔන්න අපි 7ට එමු. උරේ කොයන්ගේ අපේ ගමේ මේ අයි ඉන්නේ අයියේ අයිතිය 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 හංගවන්න. අයිතිය හංගවන්න. අයිතිය. එතකොට අපේ ගමේ හොසු ඊයේත් ඉගෙන ගත්තනේ පෙරේදානේ හොසු විල්ල විල විල හොසු විල හොසුගා විල ආචු කියනවා ගොඩක් ඉන්ගිගා මේ ඉන්ගි කියන්නේ මොකටද? ජනප්‍රිය ජනප්‍රිය ජනප්‍රියදා. එතකොට මතකද මේ තව වචනයක් තිබ්බා මෙන්න මෙහෙම. ඉන්ගු ජනගහන ජනගහනය ඉංගුගා මන්තා ජනගහනය බහුලයි වැඩි ජනගහනය වැඩි බහුලයි කියන්න ගත්තා. දැන් මෙතන ඉන්නේ කවුද? ඉංගි. එතකොට ඉංගිගා මන්ත කියන්නේ මොකද්ද? ජනප්‍රියතාව වැඩි අන්න හරි. එතකොට ජනප්‍රියතාව වැඩි. ඉංගිගා මන්තා ජනප්‍රියතාව වැඩි. අපේ ගමේ විල ගොඩක් ජනප්‍රියතාව බහුලයි නැත්නම් ජනප්‍රියතාව වැඩි. කරේසෝ ඒක නිසා උරි කොයන්ගේ එතකොට උරි කියන්නේ අපේ කොයන් කිව්වහම ගම. එතකොට කොයන්ගේ ගමට කියන්න පුළුවන් මෙතන. කොයන්ගේ ගමට හිස්සන හොසුවේ. එතකොට ඔන්න විලට කෝක් කියනවා අපි අනිවාර්යෙන්. මෙයාගේ සමාන පදයක් කියන්න. කෝකේට සමාන පදයක් කියන්නේ පන්දසි. පන්දසි. හරි. එතකොට විලට අනිවාර්යෙන් කාපොසේයෝ. හරි. තව ග්‍රැමර් එකක් තියෙනවා දන්නම ග්‍රැමර් එක. බලන්න මේ කවුද ඉන්නේ මෙතන? ආපොදා මෙයා යෙදෙනවා ආ ඕ හේ පොදා. එතකොට මෙයා යෙදෙන්නේ ආපොසේයෝ ඕපොසේයෝ හේපොසේයෝ. එතකොට මොකද්ද මේ කියන අදහස? යම් ක්‍රියාවක් කරලා බලන්න යම් ක්‍රියාවක් කරලා බලන්න. කාපොසේයෝ ගිහින් බලන්න බලන්න කියලා එනවා. හරි. හරි. හැමතැනම කවුද මේ ඉන්නේ? මෙයාගේ ප්‍රകൃතිය කතා කරමු. ඔදා. මේ ඔදා ඉන්නවා. ඔදා ඉන්නවා. ඔදා තමයි ප්‍රകൃතිය. ඇයි මේ එහා පැත්තෙන් සී කෑල්ලක් ඉන්නේ? ඇයි ඒ? ගෞරවාර්ථය සී දාලා තියෙන ගෞරව කරන. හරි. එතකොට ඒක වැඩි ගණන් ගන්න බෑ. මේ ගෞරව කරන දා. ඒතකොට සීයාව කියලා ගෞරව බව කියලා සද්ද වෙනස් කරන්න ඕනද අපි? නෑ සද්ද කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඔන්න දැන්ට හම්බෙච්ච ග්‍රැමටිකම ඉන්නවා. ගෝ ඉන්නවා. ආසෝසෝ හේසෝ ඉන්නවා. ඔන්න නිකම්ම නිකා මෙයා අපි මොකද්ද කියන්නේ? නිසා කියලා නිසා කියනවා. ඔන්න මියොන් ඉන්නවා. මෙයා අපි කතා කරන ක්‍රියාවක් කළාම කරොත් නම් කළොත් වෙන දෙයක් නම් උනාම උනාම උනොත් උනොත් නම් කොහෙන් ගියත් නම් නම් කොහෙන් ගියත් ওই නම් සද්දෙන් මෙයා අල්ල ගන්න පුළුවන්. මෙයාගේ විශේෂතාවක් අපි කතා කරන අදාළ වාක්‍ය මොකද වෙන්න ඕනේ? අදාළ වාක්‍ය අතීතයෙන් අවසන් වෙන්න බෑ. අදාළ වාක්‍ය අතීතයෙන් අවසන් වෙන්න බෑ. හරි කට්ටිය උත්තර දාන බෑන්ද 7ට? කවුරුහරි මොකක් හරි කිව්වද? කැඩි කැඩි දැනෙන්නේ. හරි. දැන් මේ ග්‍රැම ගෝ දාන්න ඕනේද මෙන්න දාලා බලන්නත් ඕනේද? කොයන්ගේ කගෝ. කොයන්ගේ ඔසිගෝ. ඕනේ. කොයන්ගේ ඔසිගෝ. ඒක දාලා බලන්නත් ඕනේ. දැන් ඔයාලා ඉගෙන ගත්තනේ දැන් ප්‍රශ්න කියවීම දැන් දන්නවා මෙයා සෙට් වෙන්නේ නැහැ. මෙයාත් සෙට් වෙනවද? ඕසෝ ආසෝසෝ හිසෝ එයාත් සෙට් වෙන්නේ නැහැ. ඔන්න නිකා ඉන්නවා. එතකොට ඒක නිසා අපේ ගමට ඔසි නිකා. එන නිසා විලට ගිහින් බලන්න. විලට අනිවාර්යෙන් ගිහින් බලන්න. එන නිසා විලට අනිවාර්යෙන් ගිහින් බලන්න. චුට්ටක් කතා කරන භාෂාවෙන් චුට්ටක් ගැලපෙනවා වගේ නේද? ඒක නිසා අපේ ගමට එන නිසා විලට ගිහින් බලන්න. හරි චුට්ටක් නිකන් ගැලපෙනවා වගේ. අපි යමු මේ පැත්තට. මියොන් ඉන්නවා. එතකොට ඒක නිසා උරි කොයන්ගේ අපේ ගමට ආවොත් නම්
විලට අනිවාර්යෙන් ගිහින් බලන්න. කවුද වැඩිපුරම ගැලපෙන්නේ? 4. 4. මෙයා තමයි මෙතෙන්ට වැඩිපුරම ගැලපෙන්නේ. මේ නිකා දැමම සෙට් මදි. එහෙම ගැලපෙන්නේ නැහැ. එතකොට ආවොත් නම් ඒ කියන්නේ අපේ ගමට ආවම විලට අනිවාර්යෙන් ගිහින් බලන්න. එතකොට උත්තරේ අංක 4. දැන් මෙතන හදිස්සිය හරි අතීතෙන් එහෙම ඉවර කරලා තිබ්බොත් එහෙනම් මොකද වෙන්නේ? මෙයා වගේ එක්කෙනෙක් ගැලපෙනවා මියොන්. තුන ගන්න. නෑ. එතකොට මෙයා ගැලපෙන්නේ නැහැ. දැන් නිකා මෙතන ගැලපෙනවා මදි ඈ. නිකා මෙතන ගැලපෙන්නේ නැහැ. නිසා දැම්ම අර කියන දිත්තර සෙට් නැහැනේ. උත්තරේ අංක 4. හරි දැන් මෙතනත් දැක්කහම දැන් මතක් වෙන්න ඕනේ. අපි ලියපු පොඩි පොයින්ට් එකක් තියෙනවා. ඔන්න මේක බලමු මෙතනත් දෙබසක් තියෙන්නේ. අදිත් පුහෝග කියන්නේ ආරක්ෂිත වැඩ උපකරණ වලට මොනවද පුහෝග වලට උදාහරණයක් දෙයක් කියන්නේ? සිංහලෙන් කිව්වත් කමන්නේ නැහැ. අංජන්මෝ කියන්නේ මොකටද? ආරක්ෂිත තොප්පිය. ඒකට තව මොනවා හරි කියන්න බෑ. පෝවන් මියොන්. අන්ටන් ෆෝර්මන්. ඔනුවා තමයි පුහෝග කියන්නේ. අංජොන් මාස හරි. එතකොට මෙතන මේ පුහෝග කියන්නේ අපි ආරක්ෂිත වැඩ උපකරණ. එතකොට අදිස්සි පුහෝග ආරක්ෂිත වැඩ උපකරණ මෝදු ඔක්කොම චක්යොන් හෙච්චියෝ. හරි අපි මෙතන ග්‍රැමරයකට කලින් මෙතන තියෙන ක්‍රියාපදයේ කතා කරලිමු. මේ මෝදු කියන එක ඉස්සලා කතා කරමු. මොකද මෝදු කියන්නේ ඔක්කොම චක්යොන් හදා. චක්යොන් හදා කියන්නේ මොකටද? චක්යොන් හදා. පොහොග පළඳිනවා. පුහෝග වගේ දේවල් පළඳිනවා කියන්නේ කාගෙන්ද? චක්යොන් හදා එකෙන්. හරි. මෙහෙම කතා කරමු මේ එක අකුරයි වෙනස් වෙන්නේ. චක් දොන් හදා කිව්වොත් මෙතන මේ මැද්දේ යන්ත්‍රයන් නම් ක්‍රියා කරනවා. චක් දොන් හදා යන්ත්‍රය ක්‍රියා කරනවා. හරි. ලියුමක් එක්ක තියෙන්න ඕනේ වචනේ මොකද්ද? චක්සොන්. ඒක ලියන්න. චක්සොන් හදාගෙන මොකටද? පුරවනවා ලියනවා. පුරවනවා ලියන. එතකොට මේ වචන ටිකේ වෙනස් වෙන්නේ මොනවද? මෙන්න මේ මැද මේ ටික විතරයිනේ. අනිත් ටික ඔක්කොම එක විදිහට තියෙන්නේ. මේ ටික විතරයි වෙනස් වෙන්නේ. චක්යොන්, චක්දොන්, චක්සොන්. ඔය තුනම එක ළඟ ලියලා පාඩම් කරගන්න. හරි? හරි දැන් ඒතර මෙතන තියෙන්නේ අදිත් ආරක්ෂිත වැඩ උපකරණ ඔක්කොම අන්න මෙතන තියෙනවා තවත් ග්‍රැම එකක්. හෙත් තියෙන වචනේ දන්නවා. අත් ඔත් හෙත් මොකද්ද මේ? අතීත කාලේ. අතීත කාලේ. ඔන්න ඊට එහා පැත්තෙන් තියෙනවා චියෝ. මොකටද චියෝ කියන්නේ? නේද කියලා අහන චියෝ. එතකොට අදිත් ආරක්ෂිත වැඩ උපකරණ ඔක්කොම පැලඳුවා නේද කියලා. නේ අංජොන් මෝදෝ. ඔව් අංජොන් මෝ කියන මොකටද අපි ආරක්ෂිත තොප්පිය නැත්නම් ආරක්ෂිත හිස් ඇසුම කියන්නත් පුළුවන්. අංජොන් මෝදෝ ආරක්ෂිත තොප්පියත් හිස් තැනක්. අංජොන් චංගප් කියන ආරක්ෂිත අත් ග්ලව්ස් වලට උදාහරණ මෙතනම තියෙනවා. අංජොන් චංගප් ආරක්ෂිත අත් ග්ලව්ස්. ඒතර දෝවාපුවාම ආරක්ෂිත අත් ග්ලව්ස් උත්. මෙතන තියෙන ප්‍රകൃතිය මොකද්ද මේ? කිදා. කිදා කියන්නේ මොනවා පළඳිනකොටද? අතට දාන දේවල්. එතකොට ආරක්ෂිත කන් නැබේ කන නැතුවට ගහ ගන්න එකටත් මොකද්ද කියන්නේ? මෙන්න මේ කිදාම තමයි ගත්තේ. මතකද ප්‍රශ්න වල හම්බුණා? කිදා. හරි. කට්ටිය මේ පැහැදිලිව ඇහෙනවද බලන්න? දැන් ඇහෙනවනේ. හරි. එතකොට මෙතන තියෙන්නේ මේ ආරක්ෂිත අත්ග්ලව්සුත් කෙස්සයෝ පැලඳුවා කියලා කියනවා. කෙස්සයෝ පැලඳුවා. දැන් මෙතන හැමතැනම එකම ග්‍රැම එකනේ තියෙන්නේ. දැන් පොඩි දෙයක් මතක් වෙන්න ඕනේ ඔයාලට. පොඩි දෙයක් මතක් වෙන්න ඕනේ. මොකද්ද මතක් වෙන්න ඕනේ දේ? ගෝ එකේ එක දෙයක් කතා කර අපිට ටිකක් තරලකුණක් දාලා මොකද්ද? ඇඳුම් පැළඳුම් එක්ක ඇඳුම් පැළඳුම් එක්ක එයාගේ සම්බන්ධයක් තියෙනා නේද ළඟ? තියෙනවා. ඇඳුම් පැළඳුම් දෙක ළඟ සම්බන්ධයක් තියෙන. ඒතකොට දැන් මෙතන ඇත්තට මෙතන ග්‍රැමර් දැනුම නෙමෙයි ඕනේ. මොකද්ද ඕනේ මෙතන? මොකද්ද ඕනේ මෙතන? වචනවල හරි තේරුම සහ භාවිතය. හරිද? ඔන්න සදා ගැන ඉස්සලා කතා කරමු. සදා. සදාගේ අදහස් කීපයක් තියෙනවා. අපි එකින් එක කතා කරමු. රසයක් විදිහට ගත්තොත් තිත්තයි කියන බලන්න මෙන්න මේ සදා. හරිද? මෙයත් එක දයන් ඉන්න ප්‍රകൃතිය. හරිද? එතකොට රසයක් විදිහට තිත්තයි කියන්න පුළුවන්. ආයේ ක්‍රියාවන් ටිකක් කතා කරමු. ලියනවා කියන්න පුළුවන්. ලියනවා. ආයේ පළඳිනවා කියන්නත් පුළුවන්. පළඳිනවා කියන්නත් පුළුවන්. ආයේ භාවිතා කරනවා කියන්නත් පුළුවන්. ඔය අදහස් ටිකම මෙයාගේ තියෙනවා. දැන් මෙතන මේ ආරක්ෂිත වැඩ උපකරණ වගේ ඇඳුම් පැළඳුම් එක්ක මෙයාගේ මොකද්ද ගන්න ඕනේ අදහස මෙතෙන්ට? පළඳිනවා. පළඳිනවා කියලා තමයි එන්නේ. මෙතෙන්ට එන අදහස පළඳිනවා. හරි දැන් මෙතන ඉබ්දා තියෙනවා. දැන් කරා ඉබ්දා කියලා ඉස්සලා ඇහුවා නේද? කරා ඉබ්දා කිව්වොත් එහෙම චේන්ජ් කරගන්නවා. කරා ඉබ්දා. ඒක බැඳි වචනයක්.
එතකොට දැන් මෙතන තියෙන ඉප්තා. මොකද ඉප්තා කියන්නේ ප්‍රകൃතිය. පළඳිනවා. ඇඳුම් අඳිනවා. ඇඳුමක් නම් අඳිනවා. අඳිනවා කියලා කියනවා. ජැකට් එකක් අඳිනවා, කලිසමක් අඳිනවා, ෂර්ට් එකක් අඳිනවා කියන පුළුවන් මේ ඉප්තාගේ. දැන් මෙතන මේ සින්දා කියන්නේ පළඳිනවා. මේ සින්දා කියන්නේ මොනව පළඳිනකොටද? කකුලට දාන දේ. කකුලට දාන දේවල් තමයි සින්දා. කකුලට දාන ගෙජ්ජියක් වගේ එකක් පැනදුවත් මොකක්ද කියන්නේ? සින්දා. ඒ සින්දා. ඔන්න මෙතන කිදා ඉන්නවා. මේ කිදාගෙන් මොනවද පළඳින්නේ? සංගප් අතට දාන දේවල්. අතට දාන දේවල් පළඳන්නේ මෙන්න මේ කිදා. ඒ වගේම ආරක්ෂිත කන් ඇබේ මතකද? ක්විමාගේ. ක්විමාගේ එක්කත් මොකද්ද තිබ්බේ? මෙන්න මේ කිදා. ක්විමාගේ එක්කත් මෙන්න මේ කිදා එන්නේ. හරි. එතකොට දැන් මෙතන තියෙන්නේ මොකද? ආරක්ෂිත තොප්පිය. හරිද? බෙල්ලෙන් උඩ දේවල් පළඳිනකොට අපි විශේෂ කළ වචනයක් ඉගෙන ගත්තා. මොනවද? සදා. කවුද ඉන්නෝනේ වචනේ දැන් මෙතෙන්ට? අංක 1. එක. එතකොට අංජොන් මෝදෝ සොගෝ. එතකොට බලන්න මෙතන හැදෙන විදිය ආරක්ෂිත තොප්පියත් පැලඳලා අංජොන් චංගබ්දෝ කියොස්සයෝ. එතකොට ආරක්ෂිත අත්ග්ලව්සුත් පැලඳුවා. උත්තරය අංක 1. එක. අපි මේ ග්‍රැමර් පේපර් එක කරන දවසේම සිග්නල් අවුලක් වුණානේ. දැන් මෙච්චර දවස් අවුලක් නැතුව තිබිලා. සාමාන්‍ය මාසයකට එක දවසක් ඔය මේ වගේ අවුලක් වෙනවා ඉතින්. කනෙක්ෂන් අවුලක්. දැන් මේ මාසේ දවස් අද වුණා. පයිබ් එකෙත් අවුල් නේද? 5 එකෙත් අවුල් වෙනවා. ඒ කියන්නේ මේ Zoom එකත් එක්ක කනෙක්ට් වෙන නෙට්වර්ක් එකත් එක්ක තමයි ඉෂුව එක තියෙන්නේ. Zoom නෙට්වර්ක් එකත් එක්ක. දැන් අනිත් ඒවාට ස්පීඩ් එක තියෙනවා වෙන වෙන වෙබ් බ්‍රවුසින් වලට. Zoom එකත් එක්ක කනෙක්ට් වෙන සමහර කලාතුරකින් එහෙම වෙනවා. හරි අපි 9ට එමු. හරි 9ට උත්තර දාන්න බෑ හැමෝම. දැන් මෙතෙක් කරපු ග්‍රැමර් ටික අවුලක් නැතුව ඔළුව විකාර වෙන්නේ නැතුව තේරුණාද හැමෝටම? දැන් මේ දැන්ට කරපු ටික කාගත් ඔළුව විකාර නැතුව සරලව තේරුණා නේද හැම එකම? හරි ඊටු ටිකත් ඒ වගේ ස්ටෙප් අරගෙන යමු. හරි දැන් අද ග්‍රැමර් පේපර් එකක් කරන නිසා හම්බ වෙන හැම ග්‍රැමර් එකක් ගැනම කියනවා. හරි මෙතනත් දෙබසක් තියෙනවා දාන දෙමු අපි. හ්යුගා කියන්නේ අපි නිවාඩු. ඒතකොට වැකේෂන් එක. හ්යුගානන් චල් කත්තා වස්සේ මේ කත්තා උදා කියන්නේ මොකටද? කත්තා උදා. ගිහිල්ලා එනවට. කත්තා උදා. කත්තා උදා ගිහින් එනකොට කත්තා වස්සයෝ නිවාඩුව චල් කියන හොඳින් කත්තා වස්සයෝ ගිහින් ආවද කියලා අහන මේ අතීතේ තියෙන. ගිහින් ආවද කියලා අහන. නේ චුන්ජොන් මේ නම චුන්ජොනේ. එතකොට චුන්ජොන් කියන්නේ ප්‍රදේශයක නම. කර චුන්ජුන් වලට නැත්තම් චුන්ජුන් ඉස්තන චොංමල් චුවස්සෝයෝ. චොංමල් කියන්නේ ඇත්තටම චුවස්සෝයෝ කියන හොඳ උනා කියලා කියනවා. හොඳ උනා. ඇයි ඒ හොඳ උනා කියලානේ අතීතයට හරවන්න අපි. අත්තියෙන්. එතකොට ඇත්තටම හොඳ උනා. මින්සු සිදෝ මින්සු සී කියන්නේ මහත්මයා මහත්මිය. එතකොට දෝ එක තුන හවුත්. එතකොට මින්සුත් ඉබොන් කියන්නේ මේවර් හන්බොන් තියෙන සෝරි. හන්බොන් කියන්නේ මොකටද? එක් වතාවක්. හන්බොන් කියන එක් වතාවක්. එතකොට මෙතන මේ ඉල්බොන් කියලා තිබ්බොත් ඉල්බොන් අංක 1. එතකොට අංක 1. චීන ක්‍රමයට කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? අංක 1 වෙනවා. කොරියන් ක්‍රමයට කිව්වොත් වතාව වෙනවා. එතකොට තුබොන් කිව්වොත් තුබොන් දේවතාව. ඊබොන් කිව්වොත් අංක 2. අංක 2. මෙතන තියෙන හන්බොන්. එතකොට එක් වතාව කාපොසෙව්. දැන් මේ ඉගෙන ගත්ත මේ ක්‍රමය එක. කාපොසෙව් කියන්නේ ගිහින් බලන්න. ගිහින් බලන්න. හරි මේ තිබ්බ වචන ඔක්කොම තේරුණාද මේ ග්‍රැමර් ටික? හරි හැමතැනම මොකක්ද තියෙන්නේ? කදා තියෙන්නේ. හරිද? ඔන්න දන්නම ග්‍රැමර් ටිකක් තියෙනවා. නන්දේ අන්දේ ඉන්න. දැන් මේ නන්දේ ඉන්න. මේ නන්දේ ගන්නවා කොහොමද ගන්නෙ? යම් ක්‍රියාවක් කරන අතර. එතකොට මෙයාගේ වැඩ කෑල්ල මොකද්ද? නන්දේ වලත් මෙයා සම්බන්ධකාරක නිපාතය. නන්දේ කියන්නේ යම් ක්‍රියාවක් කරන අතර. හරි. අපි ජිමාන් කතා කරමු. ජිමාන් කියන්නේ මොකද්ද? නමුත්. ජිමාන් කියන්නේ නමුත්. එතකොට මෙයා දාන්නේ මොන වගේ තැන් වලටද? එකිනෙකට පරස්පර දෙයක්. එකිනෙකට පරස්පර අදහස් ප්‍රකාශ කරන්න තමයි දාන්නේ. එයා ලස්සන නමුත් මොන හරි කියන්න පුළුවන් අවුල් දෙයක්. එතකොට ජිමන් දාන්නේ පරස්පර අදහස් කියන්නේ. එතකොට මෙතන මෙයා ග්‍රැමර් එකක් විදිහට ලොකුවට හිතන්න දෙයක් නැහැ. මොකද්ද මෙතනින් කරලා තියෙන්නේ මේ? අතීත කාලේ. අතීත කාලේ. මෙතනින් අතීත. එතකොට කච්චිමා ගිය නම. ගිය නම. දැන් ලොකු දෙයක් තියනවාද එතන? දැන් ලොකු දෙයක් නැහැ. හරි. ඔන්න මෙතන බලන්න. දැන් මෙතන උඩ කතා කරපු එක මෙතන මොකද්ද මේ දාලා තියෙන්නේ? අතීත කාලේ. අතීත කාලේ. එතකොට කත් නන්දේ.
ගිය අතර අතර ගිය අතර අතර. ගිය අතර. හරි මෙතන බලන්න මේ ගෙත් දාන්නේ මොකටද? අනුමාන අනුමාන අනුමාන. එතකොට මෙයා අතීතක දෙයක් අනුමාන කරන්න බැයිද අපිට? පුළුවන්. අතීතක වුණා පුළුවන් කියලා දෙයක් අනුමාන පුළුවන්. අනාගතයේ දෙයක් අනුමාන කරන්න පුළුවන් නේද මෙයාගේ? පුළුවන් පුළුවන්. පුළුවන්. එතකොට මේ තැන් දෙකට තැන්ට ගැලපෙන්නේ මෙයා ගන්න පුළුවන්. එතකොට මෙයා පාඩම් කරන්න කොහොමද අපි? ගෙත් කියන්නේ අනුමාන අනුමාන අනුමාන. කිරීම අනුමාන. එතකොට ජීමන් කියන එක මෙතන තියෙනවා. එතකොට කච්චිමා ගියේ නමුත් කියන්න පුළුවන් සරලව. ගියේ නමුත්. දැන් බලන්න මෙතෙන්ට එන්න ඕනේ මොකද්ද කියලා. දැන් මෙතන මේ පරස්පර අදහස් මුකුත් යනවද? නෑ. පරස්පර දෙයක් යනවද මෙතන? නෑ. නෑ. පරස්පර දෙයක් මෙතන යන්නේ නැහැ. මෙයා කපලා දානවා. පරස්පර අපිට ඕනේ නැහැ ජීමාන් මෙතෙන්ට අවශ්‍ය නැහැ. දැන් බලන්න නන්දේද කත්නන්දේද එන්න ඕනේ. රත්නන්ද රත්නන්දේ වසවගෙනට මේ අතිතින් ඉවරලා මොකද්ද? වාක්‍ය අතිතින් ඉවරලා හින්දා රත්නන්ද එනවා. කට්ටිය මයික් මියුට් කරගන්න. හරි. මේක අපිට කියවලා තේරුම් ගන්න පුළුවන්. හරිද? නිවාඩුව හොඳට ගිහිල්ලා ආවද? ඔව්. චුන්ජොන් වලට කනන්දේ. කනන්දේ කිව්වම යන අතර කිව්වම මොන කාලෙටද ආයිති වෙන්නේ? වර්තමාන වර්තමාන. වර්තමාන කනන්දේ කියම යන අතර. එතකොට හොඳ වුණා. යන අතර හොඳ වුණා. ගැලපේද? ගැලපෙන්න ගැලපෙන්නේ නැහැ. එතකොට මෙතන නෑ. තියෙනවා කත් නන්දේ ගිය අතර. ගිය අතර. ඔව් මේ චුන්ජොන් වලට ගිය අතර. ඇත්තටම හොඳ වුණා. ගැලපෙනවද ඒක? ගැලපෙනවා ඒක තමයි මෙතන 100ට 100ක් ගැලපෙන්නේ. උත්තරේ අංක 3. මෙතන අතීතයෙන් අවසන් වෙලා තියෙන්නේ. හරිනේ? පැහැදිලිනේ හැමෝටම? ඕකේ සර් හතරවෙනි එකේ උත්තර කොහොමද ගත්තේ? කාගෙච්චිමාන් ගත්තේ කොහොමද? ඒක අපිට කියන්න බලන්න දැන් මේක අනුමාන. ඒතර අනුමාන කිරීමේ සද්ද මෙතෙන්ට උලුප්පන්න අවශ්‍ය නැහැ. එතකොට ඒත් යන නමුත් ගිය නමුත් ඒක තැනට ගැලපෙන්න කියන මම ගෙත් එක අතීතයට යන්නත් පුළුවන්. අනාගතේ වෙන්නත් පුළුවන්. ඒක අනුමාන කියන. අතීතයේ වෙච්ච දෙයකටත් අපිට අනුමාන කරන්න පුළුවන් නේද? පුළුවන්. පුළුවන් අනාගතේ වෙන්න තියෙන දෙයකටත් අනුමාන කරන්න පුළුවන්. ඒක අපි තැනට ගැලපෙන්න එතන ගන්නවා. සර් එතකොට මේක ඒතර ඒකේ යන්න බලාපොරොත්තු වෙන නමුත් කියලාත් ගන්න පුළුවන් නේ. ඔව් තැනට ගැලපෙන්න ගන්න පුළුවන්. ඒක අපි ඇඩ්ජස්ට් කරගන්න ඕන. අතීතයේ දෙයක් වෙන්නත් පුළුවන් අනාගතයේ දෙයක් වෙන්නත් පුළුවන්. ඒතර සරලව ගන්න මෙතන. ඒතර මේක ගියේ නමුත් එහෙම කියන්නත් පුළුවන්. යන නමුත් එහෙම කියන්නත් පුළුවන්. ඒතර මේ කජ්ජිමාන් කියවන කෙලින්ම ගියේ නමුත්. ඒතර මෙතන කියන්න පුළුවන් යන්න ඉන්න නමුත් එහෙම කියන්නත් පුළුවන්. යන්න ඉන්න නමුත් එහෙම කියන්නත් පුළුවන්. යන්න ඉන්න නමුත් අනුමානයක් එතකොට. යන්න ඉන්න නමුත් එහෙම ගන්නවා. ඒතර තේරෙනවා නිකන් යන්න ඉන්න නමුත් කියව අනුමාන ගතියක් එනවද? සිංහලෙන් කිව්වම. එනව නේද? ඔව් යන්න ඉන්න නමුත් එහෙම කියන්නත් පුළුවන්. යන්න ඉන්න නමුත්. ඔව් සර්. ඒක හරි. ඔව් සර් ඒක ගලපලා. යන්න ඉන්න නමුත් කියලා ගන්න. දැන් මෙයා දැම්මොත් එහෙම මෙයාලා කොහොමද ජිමන් මෙතන ගැලපෙන්නේ නැහැනේ පරස්පරයක් නැහැනේ. එහෙනම් දාලා වැඩක් නැහැ. 10 බලමු. මොදු කියන්නේ ඔක්කොම කන්රෝජා කියන කම්කරුවාට දල්ලාපුවම මොකද වෙන්නේ? බහුවචන බහුවචන බහුවචනයට මොදු කන්රෝජාදරි. ඔක්කොම කම්කරුවෝ චගොක් බොක් වැඩ ඇඳුම හිස්තැන ඉල් හදා කියන මොකටද? වැඩ කරනවාට. ගෝවිස්සයෝ කියන මොකටද? කරමින් ඉන්නවා. යම් ක්‍රියාවක් යම් ක්‍රියාවක් කරමින් එනකොට ඉල්හගෝ ඉස්සයෝ වැඩ කරමින් ඉන්නවා. ඔන්න මෙතන කවුද ඉන්නේ? ඔන්න ඉබ්දා ඉන්න. වැඩ ඇඳුමක් අප අඳිනවා කියන්නේ කොහොමද? එක්ක චක්‍යොන් හදා නැත්තම් ඉබ්දා නැත්තම් ඉබ්දා වලින් ගන්න පුළුවන් වැඩ ඇඳුම. හරිද? ඔන්න දැන් රැමයි ඉන්නවා. දැන් ඔයාලා පොඩි දෙයක් ඉගෙනගෙන ඉන්නේ. මොකද්ද? මොකද්ද මේ පොඩි ඇඳුමක් බලනකොට ගෝ ගෝයින්. ඇඳුමක් පාලිඳුමක් ගන්නකොට ගෝ වෙනවා කොහොමද? හරිද? එතකොට කොහොමද කියන්නේ ගැලපුණොත් විතරයි එන්නේ. ගැලපෙන්නේ නැත්තම් ගහන්න එපා. ගැලපෙන්න ඕනේ. ඔක්කොම කම්කරුවෝ වැඩ ඇඳුම ඉප්ගෝ ඇඳලා ඉල්හගෝ ඉස්සයෝ වැඩ කරමින් ඉන්නවා. ඉන්නවා. ලා සද්දේ තමයි යා. ගෝ එක්ක සම්බන්ධකාරක නැත්තම් ලා. ඔය දෙකෙන් රයෝගෝ අරයෝගෝ ඉන්නවා මෙතන. රයෝගෝ අරයෝගෝ යම් ක්‍රියාවක් කිරීමට නැත්තම් කිරීම සඳහා කිරීම සඳහා ඔය අදහස් දෙක හොඳටම ප්‍රමාණවත්. රමියොන් අරමියොන් චුට්ටරයලු කතා කරා යම් ක්‍රියාවක් කරනවා නම් නැත්තම්
කරන්න අවශ්‍ය නම්. අවශ්‍ය නම්. කරන්න අවශ්‍ය නම්. ඔය අදහස් දෙක තියෙනවා. මෙයාලා මෙතන දාලා බලන්නවත් ඕනද? නෑ නෑ. ගැලපෙන්නේ නෑ දැක්කන්. ඕන හිතින් දාලා බලන්න ගැලපෙන්නේ නෑ. ආසෝ ඕසෝ හේසෝ මෙතන ගැලපෙන්නේ නැත්තේ ඇයි? ළඟ සම්බන්ධයක්. තාටියක් ඉක්මනට හොයාගත්තු. ඇඳුමක් එක්ක යනකොට ගෝවල් වාරේ. ඇඳුම් පැළඳුම් එක්ක ඔය ඇඳලා කියන ගෝ තමයි ගන්නෙ. ලා සද්ද ගන්න ගෝ ගන්න ඇඳුම් පැළඳුම් එක්ක ගෝ ගන්න කෙලින්ම. ඒතර උත්තරේ අංක 1. අතීත කාල වුණොත් ඕක වෙනස් වෙනවා. නෑ නෑ එහෙම වෙනස් වෙන්නේ නෑ. එහෙම වෙනස් වෙන්නේ නෑ. දැන් මෙතන දැන් ඉල් හෙසස්සෝයෝ කියලා තිබ්බොත් නෑ නෑ එහෙම වෙනස් වෙන්නේ නෑ. ඒක එතන ඒ ක්‍රියාව වෙලානේ එහෙම තියෙන්නේ. එහෙම වෙලා තියෙන්නේ તો. එතකොට ඉබෝසෝ කියලා එන්නේ නැහැ කියලා කියන්නේ. ඔව් ඉබෝසෝ කියලා එන්නේ නෑ එතකොට. දැන් මේ දේවල් අර ගොඩාක් ටච් වෙනවා පොතත් එක්ක එහෙම වැඩ කරනවා දැන්. කලින් පැහැදිලි කරානේ මේ ඔව්. කලින් පැහැදිලි කරානේ මෙතන මේ ඇඳුම් වෙනකොට ගෝ එක එක් වෙනවයි කියලා. ඔව් තරු ලකුණක් දාලා ලියා ගන්න කියලා කිව්ව නේද මුලින්ම මම. ඔව් ඔව් සර්. ඔව් ඒක තමයි පස්සේ ප්‍රශ්නයක් එනවා කියලා. තරු ලකුණක් දාලාම ලියා. ඒතර ඒක කවුරු හරි දැන් ආපු කෙනෙක් ඉන්නවා නම් ක්ලාස් එකට රෙකෝඩින් දෙනවනේ. ඉතින් දුන්නාම මුල ටික බලලා මේ කවර් කරගන්න නෝට් එකක් දුන්නා කට්ටියට. ඒක කවර් කරගන්න. ආසෝසෝ ඒසෝ යම් ක්‍රියාවක් කරලා නැත්තම් නිසා විශේෂණ පද වලට බහුලව නිසා. දැන් ඉබ්දා කියන්නේ මොකද්ද? අඳිනවා. අඳිනවනේ. එතකොට ඕක ඇඳලා වැඩ ඇඳුම ඇඳලා වැඩ කරමින් ඉන්නවා. කිව්වාම හරි නේද? ඔව් ගැලපෙනවා. ගෝ එක කියනවා. තමයි එතන කිව්වාම සියලු ගැලපෙනවා. හැබැයි අපි විශේෂ කරලා ගන්නවා ඇඳුම් පැළඳුම් එනකොට කවුද එන්නේ දෙන්නගේ? ගෝ. ඇඳලා ගෝ. කියන ගෝ තමයි එන්නේ. එයා විශේෂ කරා අපි. එතකොට උත්තරය අංක 2. මේවා භාවිතත් එක්ක බලන්න සිලබස් එකත් එක්ක බලන්න භාවිතය එක්කත් යෙදෙන්නේ මේ විදිහටම තමයි. ඒතර අපි එයා විශේෂ කරලා තියෙන්නේ. ඒ ටික පාඩම් කරගන්න. එතකොට මේ හැම පේපර් එකම ඔය ආසෝසෝ එකයි ගෝ එකේ වෙනස හොයන්න ඉන්නේ නැහැ. සමහරක් විට පේපර් එකේ එන්න පුළුවන් ආවොත් දැන් මේ ප්‍රශ්න ටික ඔළුවේ තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයාලට ගහ ගන්න පුළුවන්. කිසිම අවුලක් වෙන්නේ නැහැ. මම හිතනවා අද මුලින් ඉඳන් මේ අවධානයෙන් හිටපු කට්ටියට ආසෝසෝ සහ ගෝ එකේ වෙනස පැහැදිලි ඇති කියලා. මේ වෙනකම්. දැන් එතන ගෝ එක තිබ්බ නැත්නම් ආසෝ එක ගන්න පුළුවන්ද? ගෝ එක තිබ්බේ නැත්තම් වෙන ග්‍රැම එකක් ගැලපෙන්නේ නැත්තම් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එහෙම දාන්නේ නැහැ. එහෙම දාන්නේ නැහැ. එනවනම් ওই විදිහට තමයි එන්නේ. ඕක තමයි එන රටා. එනවනම්. ඔය රටාවෙන් පිට නිකන් අර අමුතු ප්‍රශ්න හදලා දාන්නේ සමහර කට්ටිය හදලා දාන ප්‍රශ්න. සමහරු හදලා දාන ප්‍රශ්න තමයි ඒව. ඒ විදිහේ ප්‍රශ්න ඉන්නේ නැහැ එක්සෑම් එකට. ඕක තමයි රටා. ආවොත් ඉන්නේ ඕ. හරි 11 බලමු. හරි වචන කතා කරමු ඉස්සරහනේ. විචුල් හදා. විචුල් හදා කියන්නේ මොකටද? පිටතට යනවා බෑර ගන්න. පිටතට යනවා බහැරව යනවා. චුල්ගන් හදා කියන්නේ වැඩට යනවා. වැඩට වැඩට යනවා. චුල්ගන් හදා කියන අපි වැඩට යනවා. චොනන් චජන් ගොරල් තගෝ. දැන් මේක බැඳි වචනයක්. චජන් ගොරල් තදා කියන්නේ මොකටද? බයිසිකල් පදිනවා. බයිසිකල් පදිනවා. චොනන් චජන් ගොරල් තගෝ. මම බයිසිකල් පැදලා හේසයේ කම්නිදා ආයතනයට යනවා. ආයතනයට යනවා. ඉස්සනක් තියෙනවා. උන්දොන් හල්සු ඉස්සනිකා. ඔන්න උන්දොන් කියන්නේ ක්‍රීඩා කරන උන්දොන් හදා. ඒතර ඉල්සු විත්තාගෙන යම් ක්‍රියාවක් කරන්න පුළුවන්. පුළුවන්. නිකා කියනවා නිසා. නිසා. එතකොට ක්‍රීඩා කරන්න පුළුවන් නිසා නැත්නම් ඔක ව්‍යායාම කියන්න පුළුවන්. ව්‍යායාමයක් කරන්න පුළුවන් නිසා ආචු කියන්නේ ගොඩාක් චොත්සම් නිදාගෙන හොඳයි. හරි දැන් අපි බලමු. මම බයිසිකලේ පැදලා ආයතනයට යනවා. වෙචුල් හදාගෙන බහැර යන වචන ගැලපෙයිද මෙතෙන්? බහැර වෙනවා පිටතට යනවා. ගැලපෙන්නේ නැහැ. එයා කපලා දැන්. ජිමන් ගාවට ආවා. ජිමන් ගන්න මොනවද කියලා දැන් පාඩම් කරා. මොකද ජිමන් ගන්නෙ? පරස්පර අදහස. පරස්පර දෙයක් ප්‍රකාශ කරනවා. පරස්පරයි. දැන් මේකේ තේරෙනවද මොකක් පරස්පර දෙයක් කියන? නෑ මොකුත් පරස්පර දෙයක් නෑ මේක. එතකොට මෙයා මෙතන බලවත් ඉන්න ඕන මෙයා මේ දෙන කොහොමත් අයින් කරනවා. ඒතර පළවෙනි ග්‍රැමර් එක මෙතන සෙට් නැහැ කියලා දැනගත්තොත් මෙයාත් ආදේශ කර කර බලම ඉන්නවද? බලන්න දෙයක්වත් නැහැ. උත්තරේ ගහන්න පුළුවන්. හරි දැන් මේ මියොන්සෝ ගැන කතා කරමු. මියොන්සෝ කියනවා යම් ක්‍රියාවක් කරමින් තවත් ක්‍රියාවක් කරන විට. හරිද? යම් ක්‍රියාවක් කරමින්. ඔය කරමින් සද්ද තමයි එන්නේ. කරමින් කියන ටික හයිලයිට් කරනවා. යම් ක්‍රියාවක් කරමින් තවත් ක්‍රියාවක් කරන විට භාවිතා කරන ග්‍රැමර් එක තමයි මියොන්සෝ. එතකොට තව ටිකක් විශේෂ කරනම් ක්‍රියාවන් දෙකම බහුලව
එක විට සිදුවේ. හැබැයි එක විට සිදු වෙන්නේ නැති අවස්ථා එනවා නේද? සමහරක් එනවා. තැන්වල තියෙනවා. හැබැයි බහුලව කොහොමද ඒ දෙන්නේ? ඔව්. ක්‍රියාවන් දෙකම එක විට වෙනවා. බහුලවම ක්‍රියාවන් දෙක එක එක විට විටම වෙනවා. සිදුවන. ක්‍රමියොන්සෝ කියන්නේ යම් ක්‍රියාවක් කරමින්. එතකොට මෙතන බලන්න මම බයිසිකලයේ පැදලා ආයතනයට යනවා. වැඩට යමින් ක්‍රීඩාවක් කරන්න පුළුවන් නිසා ගොඩක් හොඳයි. ගැලපුණාද? එහෙම 100%ක් ගැලපෙනවා. එතකොට වැඩට යමින් එහෙම ගන්න. වැඩට යමින් ක්‍රීඩාවක් කරන්න පුළුවන් නිසා ගොඩක් හොඳයි. උත්තරය අංක 3. සිංහල දාස කියමු මේකේ. බැහැර වෙන නමුත් බෑවර යන නමුත් පිටතට යන නමුත් මේක බැහැරව යමින් බහැරව යමින් පිටතට යමින්. එහෙම එන්නේ මින් සද්දෙන් තමයි එන්නේ. යම් ක්‍රියාවක් කරමින්. යොරිරල් හමියොන්සෝ චොංහාරල් පදස්සම් නිදා. එතකොට කොහොමද කියන්නේ? උයමින් කෝල් කරනවා. උයමින් කෝල් එක ලබා. එතකොට උයනවා එක නවත්තනවාද මෙයා? නෑ එක්ක කොහේ හරි උරහිස්සේ හරි තියාගෙන උයන ගමන් කෝල් කරන්න. එහෙමයි වෙන්නේ. දෙකම බහුලවම එක පිටම සිදු වෙනවා. සමහර තැන්වල ප්‍රැක්ටිකලි ඒක වෙනස් වෙන තැන් තියෙනවා. හැබැයි අපි ඕක කතා කරන්නේ බහුලව ක්‍රියාවන් දෙක එක විට සිදු වෙනවා කියලා. හරිනේ එතන නොතේරෙන තැන් තියෙනවද මොන හරි ග්‍රැමර් එක? දැන් මේ මෙතන මොන හරි ග්‍රැමර් නොතේරෙන නම් අහන්න. මොකද මේක ග්‍රැමර් පේපර් එකක්. මොන හරි ග්‍රැමර් එකක් නොතේරෙන නම් අහන්න. මොකද ඩවුට් තියාගෙන ඉස්සරහට යන්න ඕනේ නැහැ. ඔක්කොම ක්ලියර් කරන් යමු. 12. මේකත් විශේෂයි. උත්තර දාන්න බෑ. සිලබස් උගන්වනකොට විශේෂ කරලාම පෙන්නුවා මේ වචන මෙන්න මේ විදිහටම පාඩම් කරන්න කියලා. ප්‍රශ්නෙට යන්න කලින් අපි වචන දෙක කතා කරලමුද ඉස්සෙල්ලා? හා සර් පුන්රි හදා. වෙන් කරනවා. වෙන් කරනවා. අපි පුන්රි හදා කියනවා වෙන් කරනවා. එතකොට කොහොමද මෙයා වෙන් කරන්නේ? තරෝ පුන්රි හදා මතකද? වෙනම වෙන් කරනවා. වෙන දැන් මේ හිතන්න මොන හරි ඔන්න කීපයක් තියෙනවා. අපි ඔන්න ඒක මොන හරි ඔන්න හිතන්න රතු පාටයි කළු පාටයි තියෙන කියලා. මොකද ගන්න අපි ඒක? රතු පාට කළු පාට වෙන් කරා. ඒක වෙන් කරනවා. හරිද? ඔන්න මෙතන තියෙනවා පුන්රියු හදා. හරිද? වර්ග කරනවා. මෙයා වර්ග හිතන්න ඔන්න මේ වගේ පෙට්ටි ටිකක් තියෙනවා. ආයි මෙහෙම පෙට්ටි තියෙනවා. ආයි ඔන්න මේ තඩි පෙට්ටි ටිකක් තියෙනවා. මොකද කරන්නේ? පොඩි ඒවා වෙනම, මධ්‍යම ඒවා වෙනම, ලොකු ඒවා වෙනම. ඒකට මොකද්ද අපි කියන්නේ? වර්ග කරනවා. වර්ග කරනවා. ඒතකොට අපි වර්ග කරන්නේ කොහොමද? විශාලත්වය විශාලත්වය. විශාලත්වය අනුව තමයි වර්ග කරන්නේ. හරිද? හරි දැන් ඔතනින් තේරෙන්න ඕනේ මෙතෙන්ට එන්න ඕනේ වචනේ මොකද්ද කියලා. මෙතනින්ම ඇති. හරිද? එන්න ඕනේ වචන තේරුම් ගන්න පුළුවන්. අපි දැන් යන් ප්‍රශ්නෙට. වැඩ ස්ථානේම ඒසෝ තියෙනවා සිට තුල දී කියලා ගන්න. එතකොට චගොප් ජං ඒසෝ වැඩ ස්ථානයේදී සංජා පෙට්ටි පොජං කියන්නේ මොකද? සදා පොජං හදා. ඉස්සරුම් කරනවා. ඔත්තනවා පාර්සල් කරනවා පැකින් කරනවා ඕන එක. එතකොට සංජා පොජං චගොප්. එතකොට පෙට්ටි ඇසුරුම් වැඩ තාකත් නච්චියෝ. තා කිව්වොත් ඔක්කොම ආකත් නදා කියනවා අපි මොකටද? දැන් කියන්න ඕන හරියට. අවසන් වෙනවට. අවසන් වෙනවා. කත් නදාගෙන අවසන් වෙනවා. එතකොට ඔක්කොම චියොත් එකද වෙලා කත් නච්චියෝ අතීත කාලෙකුත් දාලා චියොත් දාලා. එතකොට ඔක්කොම අවසන් වෙනව නේද? අවසන් නේද? එතකොට ඔය හැමතැනම ටිකක් ලොකුවට නැතුව සරලව කියන්න පුළුවන්. ඔක්කොම අවසන් වෙනව නේද? නැත්නම් අවසන් නේද? එහෙම ගන්න පුළුවන්. අවසන්. තාකත් නච්චියෝ ඔක්කොම අවසන් නේද? එහෙම අවසන් නේද? ඔව් කගිප්‍යොල්ලෝ විශාලත්වය අනුව කගපියොල්ලෝ විශාලත්වය අනුව ඉස්තන පොජං හිස්සම් නිදා පොජං හදාගෙන ඔතනවා පැකින් කරන. එතකොට හිස්සම් නිදාගෙන කෙරුවා. එතකොට අපි කියමු පැකින් කෙරුවා. නැත්තම් පාර්සල් කෙරුවා. මොකක්ද දෙන්න ඕනේ දැන් වචනේ? විශාලත්වය අනුව මොකද කරන්න අපි? පුන්රිය හදා තමයි කරන්නේ. අපි ප්‍රകൃති කතා කරමු නිසා. පුන්රිය හදා තමයි කරන්නේ. හරිද? අයි මේ පුන්රිය හදා එක ගන්න නැත්තේ මෙතනද? මෙන්න ඒවා ගන්න නැත්තේ ඇයි? ඒක නිකම්ම වෙන් කරනවා. ඒක වෙන් කරනවා. ඒක වෙන් කරනවා. මෙතන කරන්නේ මොකද්ද? විශාලත්වය අනුව වර්ග තමයි වර්ගීකරනවා. මෙයා ඉන්නේ හින්දා කපලා දැම්මා.
ඔන්න ආයි ඉන්නවා කවුද ඇවිල්ලා ඉන්නේ ආයිත් ඇවිල්ලා. කවුද ඉන්නේ? ගෝ එක යාස. ගෝ එකයි ආසෝසෝ හේසෝ එකයි ඉන්නවා. අර විශාලත්වය යන වර්ග කරපු ගාම මොකද්ද මෙතන කරලා තියෙන්නේ? පාර්සල් පාර්සල් කරලා. දැන් අපි කතා කරමු අර එක ළඟ මාර සම්බන්ධය මෙතන තියෙනවද? තියෙනවා. 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 විශාලත්වය යන වර්ග කරා කෙලින්ම පැකින් කරුවා. පැකින් කරලත් ඉවරයි. අතීත කාලේ ඒක කරලත් ඉවරයි. ඒතකොට කවුද ග්‍රෑම එක මෙතන? හේසෝ. ආසෝසෝ හේසෝ. හරිද? එතකොට විශාලත්වය අනුව වර්ග කරලා පැකින් කෙරුවා කියලා කියන වර්ග කරලා ලා සද්ද ගන්න. එතකොට යම් ක්‍රියාවක් කරලා නැත්තම් නිසා ගැලපෙන්නේ නැහැ මෙතෙන්ට. වර්ග කරලා පැකින් කෙරුවා. එතකොට ගෝ ගන්නේ සම්බන්ධ කාරක නිපාතයක් නැත්තම් ලා. මෙයාගේ එක ළඟ මාර සම්බන්ධය කියන එකම ළඟ වෙනවද? නැහැ. මොනවද එක ළඟ වෙනව නම් වෙන්නේ ගෝ එකේ ඇඳුම් ඇඳුම් පැළඳුම්. එතකොට මේ ආසෝසෝ හේසෝ වල එකම ළඟ මාර සම්බන්ධයක් තියනා නේද? තියෙනවා. යකි තියෙනවා. එතකොට විශාලත්වය අනුව වර්ගීකරණය කරලා පාර්සල් කෙරුවා නැත්නම් පැකින් කෙරුවා. උත්තරය අංක 4. කට්ටිය හැමෝම ගත්ත දෙයකට 4 උත්තරේ. ඔව් සර්. ඔව් සර්. දැන් අද පේපරෙන් පස්සේ නම් ආසෝසෝ ගෝ පැටලේ කියලා කාටවත් සැකයක් තියෙනවා. අද පේපරෙන් පස්සේ. නෑ සර්. අටපාඩම්. කටපාඩම් වෙන්න ඕනේ. පොඩ වැඩිපුර දාලා දෙන්න. මොකද අපි කලින් දවසක ප්‍රශ්නයක් කතා කරලා චුට්ටක් හිරියන තැනක් ආවේ නේද අපි? පොඩි ඔව් පොයින්ට් සර්. එක. ඒ නිසා කට්ටියට ගොඩක් තේරෙන්න තමයි මේකට ප්‍රශ්න කිහිපයක් වැඩිපුර දැම්ම. හරි 13ට එමු. හරි දැනට හම්බෙච්ච ග්‍රැම ආයි මං උලුප්පන්නේ නැහැ. දැනට කියලා දුන්නේවා අලුත් එකක් හම්බෙච්ච ගමන් කියනවා. චික්ජං කියන වැඩි ස්ථානයේ චික්ජං ඒසෝ වැඩි ස්ථානයේදී චල් ගොප්තා කියනවා වින්දනීය කියලා ගමු අපි. එතකොට ගේ ගත්තාම අපි ගන්නවා ට නැත්තම් ව නැත්තම් මේ විදිහට එයාගේ. එතකොට චල් ගොප්ගේ වින්දනීයව කියලා ගමු. වින්දනීයව හිස්තනක් තොංරයෝ දල් කියන අපේ සමසේවකද තොංරයෝ දල් ගවා ආපුවාම හා සමසේවකයන් හා චල් චිනෙදා මේ චිනෙදා කියන මොකටද ගත කරන. එතකොට චල් චිනෙනන් ගොසි චුන්නේ හම්නිදා. දැන් මෙතන ග්‍රැමර් එකක් තියෙනවා මෙතන. නන් ගොසි චුන්නේ හම්නිදා. එහෙම කරන එක වැඩගත්. වැදගත්. වැදගත්. එහෙම කරන එක වැදගත්. එතකොට සමසේවකයන් හා හොඳින් චිනෙදා කියන ගත කරනවා මෙතන. එතකොට හොඳින් ගත කරන එක වැදගත්. සොරෝ කියන ඔවුනොවුන් දැන් මේ පෙරයෝ හදා. දැන් මේ පෙරයෝ හදාගෙන සිංහල වචන අපිට කීපයක් කියන්න පුළුවන්. මේ පෙරයෝ හදා කියන එක ඇත්තටම හිතන්න. දැන් ඔයා ඉන්නවා. අපි මේ ක්ලාස් එකේම උදාහරණයක් ගමු. දැන් ඔයාලා ක්ලාස් එකේ ඉන්නකොට දැන් ඔයාලා මයික් ඔන් කරලා උත්තර දෙනවනේ. දැන් ගොඩක් අය අනිත් අය ගැන හිතලා තමන් උත්තර දුන්න ගමන් මයික් එක මියුට් කරනවා. හේතුව අනිත් අයට බාධාවක් වෙන්න පුළුවන් නිසා. එතකොට අපි අර අනිත් අය ගැන හිතලා එයාලා ගැන අවධානය දීලා වැඩ කරනවට කියන කොරියන් වචනේ මොකද්ද? පෙරයෝ හිතන්නවා බෝඩිමක ඉන්නවා. බෝඩිමේ ඉන්නකොට දැන් ඔයා රෑ වෙනකන් ලයිට් දාගෙන ඉන්නේ නැහැ, සින්දු අහන්නේ නැහැ, කෑ ගහන්නේ නැහැ, අනිත් උන්ට ඇහෙන්න මල් කඩන්නේ නැහැ. ඒ වගේ ඒවා කරන්නේ නැතුව අනිත් අය ගැන හිතලා ඉන්නවා. ඒතකොට ඒකට කියන කොරියන් වචන මොකද්ද? පෙරයෝ හදා. පැහැදිලිද ඔය පෙරයෝ හදා කියන වචනේ දැන් හැමෝටම? ඔකට සිංහල වචන එක එකයි එක එකව කියන්න පුළුවන්. ඕක තමයි ඕකේ ගැබ්. ඒ කියන්නේ ඕක අදහස ඕක. එතකොට අපි කියමු අවධානය යොමු කරලා කියලා. ඔවුනොවුන් පෙරයෝහක ඔවුනොවුන් අවධානය යොමු කරලා දැන් මෙතන මේ උද්දා හරි පරිස්සමෙන් කියන වචනයක් නේ. විනාශන. මොකටද ඔය උත්තා කියලා කියන්නේ? අපි උත්තා කියලා කියමුනේ. මොකටද කියන්නේ? හිනා වෙනවා. එතකොට මෙතන දෙන උස මියොන්සෝ ඔන්න මියොන්සෝ ඉගෙන ගත්තා. එතකොට හිනා වෙමින් හිනා වෙමින් උස මියොන්සෝ හිනා වෙමින් ඔන්න මෙතනත් ආව ග්‍රැමර් එකක් තියෙන නන්ගොසි චොත්තා. නන්ගොසි චොත්තා. මොකක්ද ඒක? එහෙම කරන එක හොඳයි. එහෙම කරන එක හොඳයි. එතකොට ඊයාගේ හනන් ගොසි චොත්තා. චොත්සම් නිදාගෙන. එතකොට කතා කරන එක හොඳයි. පැහැදිලිද? මොනවා හරි නොතන දේවල් තියෙනවා මෙතන? හරි අපි බලමු. හැමතැනම සිංහල් හදා. සිංහල් හදා කියන්නේ මොකටද ඔය? ජීවත් වෙනවා. ජීවත් වෙනවා. ඒක සල්දා කියන්නේත් මොකටද? ජීවත් වෙනවා. ඒත් සල්දා කියන්නේ ජීවත් වෙනවා කියන අදහස. හරි. ග්‍රැමර් වලට එමු. කලින් කතා කරපු කෙනෙක් ඉන්නවා. එතකොට යම් ක්‍රියාවක් කරලා නැත්තා නිසා ආසෝසෝ හේසෝ. ඤොන් ඉන්නවා. කලාම කළොත් නම් උනාම උනොත් නම් කොහෙන් ගියොත් ඕන තැන නම් කියලා කොහෙන් ගියත් නම් සද්දෙන් ඕක අල්ල ගන්න පුළුවන්. විශේෂතාවක් අපි කතා කරනවා. ඒ අදාළ වාක්‍ය අතීතයෙන් අවසන් විය නොහැක. එහෙම වෙන්න බෑ. ඔන්න නිකා ඉන්නවා. මෙයා සල්ලව කතා කරනවා නිකම්ම
නිසා නිසා. ඔන්න රමයන් ඉන්නවා යම් ක්‍රියාවක් කරනවා නම් නැත්තම් කරන්න කරන්න අවශ්‍ය අවශ්‍ය නම් කරන්න අවශ්‍ය නම්. අපි මොකද කරන්නේ දැන්? මෙතන අර මේ දෙන්න මෙතන ගැලපෙන්නේ නැහැ කියලා හැමෝටම තේරෙනව නේද? හේසෝ එකයි නිකාය එකයි. එයා ගැලපෙන්නේ නැහැ. දෙන්න මෙතන සිට නැහැ චුට්ටක්වත්. හරිද? නිකන් ඔයාලට දැන් මේක ආපහු පේපර් එක කරනවානේ. නිකන් දාලා බලන්න අවශ්‍ය කට්ටිය හිතින් හරි දාලා බලන්න. සිට නැහැ චුට්ටක්වත්. හරිද? ඔන්න මියොන් තියෙනවා රමියොන් ඉන්නවා. දැන් මියොන් එක දාලා බලමු ඉස්සෙල්ලා. මියොන් එක දාමු. වැඩි ස්ථානයේ වින්දනීයව ගත කරනවා නම් කියන්න පුළුවන් නේද මෙයාගේ? කලාම කළොත් නම්. පුළුවන්. එතකොට ගත කරනවා නම් වැඩි ස්ථානයේ වින්දනීයව ගත කරනවා නම් සමසේවයන් හා මේ හොඳින් ගත කරන එක වැදගත්. එහෙම කිව්වහම ගැලපෙනවද? කියන්න. ඔයාලට තේරෙන්නේ නැව ගැලපෙනවද? 150ක් ගලපෙන. ගැලපෙනවා. දැන් අපේ භාෂාවෙන් කිව්වොත් ගැලපෙනවනේ. ගැලපෙනවා. හරිද? ඔන්න මෙතෙන්ට එමු අපි. ගැලපෙනවා ඒක. හරිද? හේතුව බලමු. දැන් මේකේ මොකද්ද අපේ ප්‍රශ්නේ රටාව ඉස්සලාම් පටන් ගත්තේ මාතෘකාව දෙන්නේ කොහොමද? අල්ම කජන් කජන් අල්මජන් අල්මජන්. වඩාත් ගැලපෙන එක. දැන් මෙයා චුට්ටක් ගැලපුණා. ඒක හරි. දැන් ඔන්න රැමියන් නරමෙන් ඉන්නවා. යම් ක්‍රියාවක් කරනවා නම් සද්දෙත් තියෙනවා. ප්‍රබලම කවුද? එයාගේ මොකද්ද මොන සද්දද? කරන්න අවශ්‍ය නම්. අවශ්‍ය නම් දැන් දාමු යා මෙතෙන්ට. වැඩි ස්ථානයේදී වින්දනීයව ජීවත් වෙන්න අවශ්‍ය නම් සමසේවකයන් හා හොඳින් ගත කරන එක වැදගත්. කවුද ප්‍රබලයා? 4 රමියන් රමියන් තමයි ප්‍රබලයා. මියොන් ගන්න පුළුවන්. ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ගන්න පුළුවන්. හැබැයි මෙතන ගන්න බැරි හේතුව ඇයි ඒ? රමියොන් ප්‍රබලයි. රමියොන් තමයි මෙතන ප්‍රබලය. ඒකට උත්තරේ අංක 4. වෙන තැනක දැන් හිතන්න මෙතන රමියොන් නැහැ කියලා. රමියොන් නැහැ. රමියොන් නැත්තම් මොකද ගන්න? දැන් අනිත් එකක්වත් ගැලපෙන්නෙත් නැහැ. ගන්න පුළුවන්. හරිද? එයා ගන්න පුළුවන් කියන එක හේතුවක් කියන්නේ මෙතනින් අතීතයෙන් අවසන් වෙලා නැහැ. අතීතයෙන් අවසන් වෙලත් නැහැ. හරිද? මේ රමියොන් මෙතන හිටියේ නැත්තම් මෙයා ගහන්න පුළුවන්. හැබැයි රමියන් මෙතන ඉන්න නිසා මොකද වෙන්නේ? එයා බාල වෙනවා. මෙයාට වඩා බාල වෙනවා. හරි? ඒ නිසා තමයි අංක 4 එන්නේ. පැහැදිලිද හැමෝටම මෙතන මොකක්ද උනේ කියලා? ඔව් සර් 14ට එමු. චොනන් යෝජා චිංගුරල් මම යෝජා කියන්නේ කාන්තාවට. ඒතර චිංගු කියන යාළුවාට මේ දෙකම එකතු වුණාම මොකද්ද වෙන්නේ? ගර්ල්ෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙනවා. මම ගර්ල්ෆ්‍රෙන්ඩ් හිස්තැනක්. කොපි ෂොප් කියන්නේ ඉතින් කොපි ෂොප් එකනේ. කොපි සොබේසෝ කොපි ෂොප් එකේ සිට කිදාරිදා කියන්නේ රැඳී සිටිනවාට. ඒතර කිදාරෝයෝ රැඳී සිටිනවා කියලා කියනවා. ප්‍රයෝගෝ ඉන්නවා. කතා කරමු කොහොමද ගන්නෙ? කිරීමට කිරීම සඳහා කිරීමට කිරීම සඳහා. දැන් හැමතැනම මන්න දා තියෙන. මන්න දා කියන්නේ මොකටද ඔය? හමු වෙනවා. අපි මන්න දාගෙන හමු වෙනවා. ඔන්න රෝ ඉන්නවා. රෝගේ මෙයාගේ කෑල්ල කවුද? මෙයාටත් කෑල්ලක් ඉන්නවා රෝට. මොනවද රෝගේ කෑලි? රෝකදා රෝදා මෙයාට කෑලි එකක් නෙමෙයි කීපයක් ඉන්නවනේ. කදා උදා තනිදා ඊසහදා. මේ තමයි මෙයාගේ කෑලි ටික. ඒ තමයි මෙයාගේ කෑලි ටික. බලන්න එයාගේ කෑලි එකක්වත් මෙතන ඉන්නවද කියලා? නෑ. එයාගේ කෑලි එකක්වත් මෙතන නෑ. එයාගේ කෑලි නෑ නම් අතෑරලා. කට්ටිය මයික් මියුට් කරගන්න. පහවසර ළමයනුත් ඇවිල්ලා ඉන්නවද? පහවසර වගේ කටහඬක් යනවා. හරි. ඇයි මෙතන රෝ අපි බලන්නේවත් නැත්තේ පැත්තවත් බලන්නේ නැත්තේ? පදාවදා තංග නැහැ. නෑ. උදා තනියද ඊසදා අපිට අපේ භාෂාවෙන් කිව්වොත් මෙයාගේ දැන් අපි වචනයක් දාගෙන මෙයාගේ කෑලි එකක්වත් ඉන්නවද? මෙයාගේ කෑලි ටික නෑ. එහෙනම් මෙයා එන්නේ නෑ. හරිද? අන්න මියොන් ඉන්නා කලාම නම් උනාම උනොත් නම්. එයාත් ඉන්නවා. අන්න ගෝ ඉන්නවා. සම්බන්ධකාරක නිපාතයක් නැත්තම් ආයේ ලා කරලා නිකන් හිතින් පොඩ්ඩක් දාලා බලන්න මේ උන් ගැලපෙනවද හිතින් දාලා බලන්න බලන්න චුට්ටක් දාලා බලන්න ගැලපෙනවද මු නෑ එක එකක්වත් ගැලපෙන්නේ නෑ අන්න රයෝගෝ ඉන්නවා කිරීමට කිරීම සඳහා මම ගර්ල්ෆ්‍රෙන්ඩ් හමු වීම සඳහා කොපි ෂොප් එකේ සිට රැඳී සිටිනවා උත්තරය අංක 1 දැන් මේ රෝ එකට කට්ටිය ට සද්දයක් පාඩම් කරනව නේද ට එකට රෝ සද්දයක් කට්ටිය පාඩම් කරලා ඉන්නවා හැබැයි අපි ඔකට ගත්ත කියලා ඔකට වැරදි කියනවද නෑ අපි ඔකට වැරදි කියන්නේ හරිද දැන් කවුරුද බලන්න මෙතන ඔක නිකන් ට දාලා බලන්න මම ගර්ල්ෆ්‍රෙන්ඩ්ම හමු වීමට කොපි ෂොප් එකේ රැඳී සිටිනවා එහෙම කිව්වොත් හරි නේද හරි එහෙම කිව්වොත් හරි ඒක හරි කියලා තේරෙනවා තේරෙනවා නේ පේනවා හැබැයි එයාගේ ඇත්තටම ගන්න නම් එයාගේ කෑලි ටිකක් ඉන්නවා කදා උදා තනිදා ඊසහදා ඔය සෙට් එකේ ඉන්න ඕන
ඒ සෙට් එක නැතුව මෙයා ගන්න බෑ. ඉතින් සරලවම අපි මතක තියාගෙන ඉන්නවා රෝකදා කියන ග්‍රැමයක යම් ක්‍රියාවක් කරන්න යනවා. කරන්න යනවා. කවුරු හරි ඕකට ට දාලා පාඩම් කරලා තියෙනවා. අපි ඒකට වැරදි කියන්නේ. හැබැයි අපි ලේසි ක්‍රමයක් අල්ලන් තිනවා. රෝකදා කියන යම් ක්‍රියාවක් කරන්න යනවා. ඒ ලේසි ක්‍රමය හැමෝටම තේරුණා නේද? ඔව් සර්. ඔව් සර්. ඒ ක්‍රමයට ගන්න. ඒතකොට වරදින්නේ නැහැ. මෙයා කිරීමට කිරීම සඳහා. ඒතකොට උත්තරය අංක 1. කැඩි කැඩි යන වැඩේ හරි ගියාද? අවුල? ටිකක් හරි සර්. දැන් අවුල නැහැ සර්. අවුලක් නැහැනේ. හරි අපි 15ට යමු. මෙතනත් හොඳ ප්‍රශ්නයක් තියෙනවා. හරි. කට්ටිය උත්තර දාන්නකො 15ට. මේකන සාමාන්‍ය පොඩි දෙයක් තියෙන මේකන. හරි. කට්ටිය අවධානය දෙන්න. ඔරේමානේ. මේ ඔරේමාන් කියන්නේ මොකටද? ගොඩ කාලයක්. ගොඩ ගොඩක් කාලෙකින් ඔරේමානේ. ඔන්න ගොඩ කාලෙකින් චිංගුවා කචි යාළුවා හා එකට තංසන් හදා කියනවා අපි කඳු නගින්න යනවා. නැත්නම් කඳු නගිනවට තංසන් හදාගෙන කඳු නගින. ඒතකොට තංසනල් හෙස්සම් නිදා කඳු නැගීමක් කරා කියලා කියනවා. මෙතන මේ මල්ගන් මක්තා කියන මොකටද කාලගුණයත් එක්ක වගේම අපි කියනවා පැහැදිලි කියන. එතකොට මල්ගන් කොංගි කියන වාතයට. එතකොට පැහැදිලි වාතය. දැන් මේ මසිදායකට අපි ඇත්තටම කතා කරමු. මසිදා කියන්නේ මොනවටද? බොනවා. වාතය බොමින් කියන්නේ නැහැනේ. කොහොමද කියන්නේ? අපි වාතය විඳිමින් කියලා කියනවා. විඳිනවා කියලා මෙතෙන්ද කියනවා. එතකොට පැහැදිලි වාතය මියොන් සෝ එකතු වෙලා එතකොට මසි මියොන් සෝ විඳිමින් වෙනවා. එතකොට පැහැදිලි වාතයේ විඳිමින් සනේ කන්දට හිතන කිබුනි කියන ඕන හැඟීම නැත්නම් හිතට ආජචුවස්සම් නිදා හිතට ගොඩක් හොඳ වුණා කියලා කියනවා චුවස්සම් නිදා. හරි දැන් මෙතන මේ ප්‍රകൃති කතා කරමු. කොද්දා ඉන්න මොකටද කොද්දා කියන්නේ? අපි ඇවිදිනවා. දැන් කොද්දා කිව්වට ඔක යෙදෙන්නේ කොහොමද? ආවෝ එකතු වුණාම කොරෝයෝ විදිහට තමයි ඒක දෙන්නේ. මොකද සරලම දේවල්. හරි ගොඩක් කතා කරලා තියෙනවා අපි. හරි දැන් මෙතන ඉන්න ඔරදා. මේ ඔරදත් අපි කතා කරා. මේ ඔල්ලා කදා නෙමෙයි මෙතන ඉන්නේ ඔරදා. මතකද මෙයා කතා කරා අපි නගිනවා කියන්න පුළුවන්. ආයි ඉහළට යනවා එහෙම කියන්න පුළුවන්. දැන් බස් එකකට වගේ ඔරදා කිව්වොත් එහෙනම් බස් එකට නගිනවා කියන්න පුළුවන්. බස් එකට නගිනවා. දැන් මේ කන්දකට මොකක්ද කියන්න පුළුවන්? කන්දට නගිනවා. කන්දට නම් නගිනවා. එතකොට මේ කොද්දා එනවද කන්දට? නෑ ගැලවෙන්නේ නෑ. කන්දට නගිනවා කියන්නේ ඔරදා එන්න පුළුවන් මෙතන. මේ කොද්දා එන්නේ කන්දට අපි ඇවිදිනවා කියන්නේ නෑ යාලා. දැන් මේක තියෙන භාවිතයත් එක්ක. හරි. මෙයා එන්නේ නෑ. දැන් මේක දන්නේ නැති කවුරු හරි නම් ඉතින් එකපාරට කන්ෆියුස් වෙනවා. ගොඩක් කට්ටිය දන්න අපි මේ වගේ ප්‍රශ්න කරලාද. මෙයා ගැලපෙන්නේ නෑ. අන්න මියොන් තියෙනවා. බැලුවා මෙතන මොකද වෙලා තියෙන්නේ? අතීත කාලේ අවසන්. අතීතේ අවසන් වෙලා දෙන්නේ. එතකොට නිකන් මෙයා අපි දාලත් කියලා බලමු. ගොඩ කාලෙකින් යාළුවා හා එකට කඳු නැගීමක් කරා. පැහැදිලි වාතයේ විඳගනිමින් කන්දට ගියාම ගියොත් නම් හිතට හොඳ වුණා. එතකොට ගියාම ගියොත් නම් කිව්වහම ගියාම නේ මෙතන ඉන්නේ නැග්ගම නැග්ගොත් නම් කන්දට නැග්ගම නැග්ගොත් නම් හිතට ගොඩක් හොඳ වුණා. තව වැඩේ වෙලාද? නැග්ගම නැග්ගොත් නම් කිව්වා. ගැලපෙන්නේ නැහැ. එතකොට ඒ නිසා තමයි මේ අපි මියොන් එකට පොඩි පොයින්ට් එකක් හදන් තියෙන්නේ. මෙයා ආවොත් එනවා නම් මේ යාට අදාළ වාක්‍ය අතීතයෙන් අවසන් වෙන්න බෑ. හරි මේ යාට අදාළ වාක්‍යනේ මෙතන ඉඳන් තියෙන්නේ. ඒක අතීතයෙන් අවසන් වෙලා තියෙන සෙට් නෑ ඒක. ඔන්න නිකා දෙන නිකම්ම නිසා. එතකොට සනේ ඔරනිකා කන්දට නගින නිසා. සරලව ගමු. කන්දර නගින නිසා හිතට ගොඩක් හොඳ වුණා. උත්තරය අංක 4. දැන් මේක ගත්තොත් කොරමියොන් කිව්වහම ඇවිද්දම ඇවිද්දොත් නම් කොරනිකා ඇවිදින නිසා. 16 බලමු. මේකටත් උත්තර දාන්න කට්ටිය. හරි අපි ප්‍රශ්නයට එමු. අපි ප්‍රශ්නෙට කලින් එතන තියෙන ග්‍රැමර් ටික චුට්ටක් බලමු. ගීත අපි මේ වගේ ඉස්සලාම කෙටිම සද්ද ගැන කතා කරන්නේ. කෙටිම සද්දය. ගීතේ මුනේ කෙටිම සද්ද නිසා. තොග්බුනේ කෙටිම සද්ද නිසා. පරමේ නන් පරමේ කෙටිම සද්ද
නිසා. 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 නරාගෝ කිටීම සද්ද නිසා. 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 අම්මලාට ඔක්කොම නිසා. හරි අපි ප්‍රශ්නෙට යන්න. විශේෂා අන්තිමට කතා කරමු. ඔජේ කියන්නේ ඊයේ. ඊයේ. ඊයේ ඔන්න ඊයේ හිස්තැනක් තියෙනවා. යෝජා චිංගුවේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගෙන් චොන්නා මොත් පදාසෝ. දැන් මේ මොත් ආවම බැරි වෙන අදහස වෙන චොන්නාරල් මොත් පදාසෝ. දුර කෝල් එක ගන්න බැරි වුණ නිසා. බැරි වුණ අදහස එන්නේ මොත් වලින්. එතන පද්දාගෙන ලබන. එතකොට කෝල් එක ලබන්න බැරි වුණ නිසා යෝජා චිංගුගා ගර්ල්ෆ්‍රෙන්ඩ් පරල් නෙත්තා පරල් නෙස්සොයෝ තරහ පිට කරා කියලා කියනවා. පරල් නෙස්සොයෝ තරහ පිට කරා. වගා නදා කිව්වොත් තරහ ගන්නවා. තරහ ගන්නවා. පරල් නිදා කිව්වොත් තරහ පිට පිට කරනවා. කරනවා. ඒතකොට බැනලා මොනවා හරි කියලා ඩයල් එකට නේ. හරි. මෙතන පැහැදිලිද මොනවද තිබ්බේ කියලා? ඔව්. හරි. දැන් මේ උපරිම සරලව කියලා දෙන්නේ. ගීතේමුනේ කියන ග්‍රැමර් එක අපි ගන්නවා. ටිකක් විශේෂ කරලා යම් ක්‍රියාවක් නිසාවෙන්. එහෙම ගන්න. යම් ක්‍රියාවක් නිසාවෙන්. ඔන්න එන්තොක්බුනේ ඉන්නවා. එන්තොක්බුනේ. මෙයා අපි විශේෂ කරනවා පිහිටෙන් ආධාරයෙන්. එහෙම. පිහිටෙන් ආධාරයෙන්. මෙන්න මේ තොක්බුනේ ආපුවම ප්‍රතිඵල මොකද වෙන්නේ? පොසිටිව්. පොසිටිව්. හොඳ දේවල් වෙන්නේ. ගොඩක් හොඳ දේවල් තමයි වෙන්නේ. පොසිටිව්. මෙයා විශේෂ කරා පිහිටෙන් නැත්තම් ආධාරයෙන්. මෙයාගේ ප්‍රතිඵල කොහොමද? පොසිටිව්. පොසිටිව්. ඔන්න යා විශේෂ කරලා ඉවරයි. ඔන්න මේ පැත්තට එමු. නන් පරමේ ඉන්නවා. මෙයාගේ කිටීම සද්ද මෙයාගේ නිසා. හරි. අපි මේ නන් පරමේ මෙහෙම විශේෂ කරනවා. මෙහෙම ගමු. හදිසියේ නොසිතා සිදු වූ දෙයක් නිසා මෙයාගෙන් අපි නිසා කියනවා. ඒ වගේම ප්‍රතිඵලය මොකද වෙන්නේ? බෑඩ්. බෑඩ් ඍණාත්මක වෙනවා. ඒ කියන්නේ හදිසියේ නොසිතා වෙච්ච දෙයකින් ඍණාත්මක ප්‍රතිඵලයකුත් ඇති වෙලා නම් එතෙන්ට නිසා කියන්නේ කාගෙන්ද? නන් කරා. නන් පරමේ. නන් පරමේගෙන්ද ඒ කියන්නේ හදිසියෙම මොකක් හරි වෙලා. ඒක අපි හිතලත් නෙමෙයි කරේ. එතකොට නරක දෙයක්ත් වෙලා තියෙනවා. එතෙන්ට නිසා කියා ගන්න ඕනේද අපි? කවුද දාන්නේ? නන් කරා. නන් පරමේ දානවා. හිතන්න දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒ ප්‍රශ්නේ මොකක් කරේ වුණා හදිසියේ කෝච්චිය කැල්ල හරි ඔන්න වැඩට යන්න පරක් වෙලා. එතකොට කෝච්චිය හදිසියේ ගැල්ල තියෙන හිතලත් නෙමෙයි. ඔන්න වැඩට යන්න පරක් වුණාම නෙගටිව් දෙයක්ත් වෙලා. දැන් උන් නිසා එක උත්තර ගොඩක් තියෙන නන් පරමෙත් තියෙන. කවුද ගන්නවල? නන් කරා. නන් පරම. ඒ කියන්නේ අපි නොහිතා හදිසියේ වෙච්ච නෙගටිව් දෙයකට නිසා කියන තමයි අපි මේ නන් පරමේ ගන්න. ඔන්න ඒ විදිහට එයා විශේෂ කරා. දැන් මේ රෙකෝඩින් බලලා ඔය නෝට් දාගන්න. ඔන්න නරාගෝ ඉන්න. මෙයාගේ කෙටීම සද්දේ නිසා. නිසා. අපි නරාගෝ කියන අපි විසින් හිතාමතා කරපු දෙයකදී ප්‍රතිඵලේ ඍණාත්මක වුණාම කවුද දාන්නේ? නරාගෝ. නරාගෝ. අපි විසින් හිතාමතා කරන දෙයකදී ප්‍රතිඵලේ ඍණාත්මකත් වෙලා අන්නේ දැනට අපිට නිසා කියන්න ඕනොත් කවුද ගන්නෙ? නරාගෝ. හරි. ඔන්න ඊයේ දැන් මම මෙතන නානවනේ. ඔන්න මෙතන මම කෑල්ලකුත් නෑ නා. ඊයේ ඔන්න කෝල් එක මේ යෝජා චිංගුවේ චොන්නර මොත් පදාසෝ. එතකොට අපි මෙහෙම ගමු. ඊයේ දැන් මෙතන තියෙන වචනට එමුකෝ දැන් අපි මේ සවෝ හදා කියන්නේ මොකටද? නානෝ. නානවනේ. හරි. දැන් අපි ඔය මේ දැන් මෙතන ප්‍රතිඵලෙත් මොකද වෙලා තියෙන්නේ? බෑඩ් වෙලා. බෑඩ්නේ. කෙල්ල බයිනවා කියන හොඳ දෙයක්ද සාමාන්‍ය කොල්ලෙක්ට? හොඳ නෑනේ. ඒක නරකයි. නෙගටිව්. හරිද? එතකොට දැන් නෙගටිව් වෙලක් තියෙන. දැන් තොක්මුනේ දිහා හැල්ලුවක් බලන්න ඕනේද? නෑ. ඕනේ නෑ. තේමුනේ දිහා මෙතන බලන්න අවශ්‍යත් නෑ. දැන් බලමු මෙතන නන් පරමේ දාන්න මොකටද? ඉබේට සිදු වූ දෙයක්. ඉබේ. දැන් මේ කෝල් එක එනකොට නනා ඉන්නේ ඉබේද යා නාන්නේ? නෑ. නෑ එයා හිතලා නාන්නේ. එයා හිතලා තමයි නාන්නේ. හරිද? එතකොට නරාගෝ ගන්නෙ? පළමු ක්‍රියාව හිතාමතා කරා දෙවෙනි ක්‍රියාව බෑඩ් වෙනවා. ඒ කියන්නේ පළවෙනි ක්‍රියාව අපි හිතාමතා කරලා දෙවෙනි ක්‍රියාව අපි හිතාමතා නෑ එහෙම නෙමෙයි. පැරළුවා නේද ඒක? පළමු ක්‍රියාව හිතාමතා කරා දෙවෙනි ක්‍රියාව බෑඩ් වෙනකොට. එහෙම කෙටියෙන්ම එහෙම කියන්නත් පුළුවන්. පළමු ක්‍රියාව. ඕක මම කලින් දුන්න නෝට් එකේ කොහොම නේද දුන්නේ කියන්නේ? ඔව් සර්. ඔව් පළමු ක්‍රියාව හිතාමතා කරලා දෙවෙනි ක්‍රියාව බෑඩ් වෙන. ඒක ලේසියි නේ. එහෙම ගන්න. කලින් නෝට් එකේ මම දුන්නේ. ඒ කියන්නේ දැන් මේ මං ඇවිල්ලා මෙතන මේ කොළ බලාගෙන එහෙම නෙමෙයි කියන්නේ. ඔළුවේ තියෙන ග්‍රැමර් එක ඔයාලට තමයි පැහැදිලි කරලා දෙන්නේ. එතකොට අර කියන ස්වරූපයේ චුට්ටයි වචනයක් එහෙම වෙන්න පුළුවන්. හැබැයි ග්‍රැමර් එක කියන්නේ හරියම විදියට. එතකොට නරාගෝ කියන්නේ පළමු ක්‍රියාව හිතාමතා කරලා දෙවෙනි ක්‍රියාව බෑඩ් වෙනකොට. එතකොට නන් පරමේ කියන්නේ පළමු ක්‍රියාව මොකක්ද? ඉබේ සිදු වෙලා දෙවෙනි ඉබේ ක්‍රියාව සිදු බෑඩ් වෙලා වෙනවා. දෙවෙනි ක්‍රියාව බෑඩ් වෙනවා. දැන් මෙතන මේ මොකක්ද දෙන්න ඕන ග්‍රැමර් එක දැන් තේරෙන්න ඕන. නරාගෝ.
නරාගෝ. රාගෝ. අයියේ පළමු ක්‍රියාව අපි නාන්න හිතාමතා නේද? ඔව්. ඔව්. හිතාමතා තමයි. ඔන්න කෙල්ලගෙන් කෝල් එකව ගන්න බැරුණා. ප්‍රතිඵලෙත් නෙගටිව් වුණා. කවුද දාන්නේ උත්තරේට? නරාගෝ. නරාගෝ. සවෝ හනරාගෝ. එතකොට නාන නිසා, නාපු නිසා එහෙම කියන්න පුළුවන්. ඊයේ නාන නිසා ඔන්න කෙල්ලගෙන් කෝල් එක ලබා ගන්න බැරි වුණා. කෙල්ල තරහා පිට කරා. උත්තරේ අංක 4. දැන් මේක මේ එක්සෑම් ප්‍රශ්නයක් නෙමෙයි. මේක ඔයාලට මේ නරාගෝ සහ නන් පර්මේ හඳුනා ගැනීම පිණිස හදුව ප්‍රශ්නයක් මේක. හරි? ඔතනින් අල්ලගන්න පර්මේ සහ නරාගෝගේ වෙනස. මේ දෙන්න මෙතන චුට්ටක්වත් ගැළපීමක් නැති දෙන්නේ. සර් පැහැදිලි වුණා? ව්‍යාකරණ ආය වෙනස කියන්නම්. මොකද්ද? ව්‍යාකරණ හතරේ ආය වෙනස කියන්නම්. හරි. අහගන්න. ගීතේ මුනිය කියන්නේ යම් ක්‍රියාවක් නිසාවෙන්. තොග්බුනේ කියන්නේ පිහිටෙන් ආධාරෙන්. අපි ආව තව ටිකක් එයාගේ පොයින්ට් එකක් බලනවා. එයාගෙන් සිදුවෙන ප්‍රතිඵල මොකද වෙන්නේ? පොසිටිව්. පොසිටිව් හොඳ දේවල් වෙන්නේ. පොසිටිව්. එතනින් ඔන්න ඒක ඉවරයි. ඔන්න නරාගු ඉන්නවා. මෙයාගේ කෙටිම සද්ද නිසා පළමු ක්‍රියාව හිතාමතා කරලා දෙවෙනි ක්‍රියාව නෙගටිව් වෙනකොට එතෙන්ට අපිට නිසා කියන්න උනහම කවුද දාන්නේ? නරාගෝ. නරාගෝ. අන නන් පරමේ ඉන්නවා. අපි හදිසියේ නොසිතූ වෙලාවක යමක් වෙලා ක්‍රියාව, ඒ කියන්නේ පසුව වෙන ක්‍රියාව නෙගටිව් වෙන්නේ. එතකොට නිසා කියන්නේ කාගෙන්ද? නන් නන් පරමේ. පරමේ. ඒ විදිහට තමයි ඔක අල්ල ගන්නවා. පැහැදිලිද? අහපු කෙනාට පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. හරි. හොඳට ඔක අල්ල ගන්න. මේ පොයින්ට් ටික අල්ල ගන්න. චිගමන් මෝදු දැන් ඔක්කොම ඉස්තන සාමු සිරේ කාර්යාලයේ ආමුදෝ කියන කවුරුත් ආමුදෝ ඔප්ෂන් නිදා කවුරුත් නැත කියලා කියන කවුරුත් නැහැ. බලමු මෙතන. රයෝගෝ අරයෝගෝ දැන් මෙතන තියෙන මොකද්ද? ත්වෙගන් හදා තියෙනවා. ත්වෙගන් හදාගෙන මොකටද? වැඩ ඔෆ් කරනවා. වැඩ ඔෆ් වැඩ වෙනවා. ඕෆ් වෙනවා. චිගමන් මෝදු. දැන් හැම තැනම තියෙන එක. එතකොට දැන් ඔක්කොම වැඩ ඕෆ් වීමට වැඩ ඕෆ් වීම සඳහා කාර්යාලයේ කවුරුත් නැහැ. ගැලපෙයිද? නෑ. ගැලපෙන්නේ. දෙට්ටෙන් නැහැ. ත්විගන් හමියන්සෝ වැඩ ඕෆ් වෙමින් කාර්යාලයේ කවුරුත් නැහැ. ගැලපෙනවා. නෑ. ගැලපෙන්නේ. යන්සෝ කියන්නේ යම් ක්‍රියාවක් කරමින් තවත් ක්‍රියාවක් කරනවා. එතකොට ත්විගන් හමියන්සෝ වැඩ ඕෆ් වෙමින් ගැලපෙන්නේ නැහැ. ත්විගන් හගෝ වැඩ ඕෆ් වෙලා නැත්නම් වැඩ ඕෆ් වෙන අතර කාර්යාලයේ කවුරුත් නැහැ. ආයි මෙතන ඉන්න බලන්න නිකා. ත්විගන් හනිකා. චිගමන් මෝදු දැන් ඔක්කොම වැඩ ඕෆ් කොහොමද ගන්නෙ? උනේ නිසා. ත්විගන් හනිකා දැන් ඔක්කොම වැඩ ඕෆ් වුන නිසා සාමසිරේ ආමුදෝ ඔප්ෂන් නිදා කාර්යාලයේ කවුරුත් නැහැ. කවුද මෙතන කජන්නාල් මචං? හතර. අතර. හතර. මේ ඉස්ලාම් ගෝ එකේ මෙතන මොකක්ද දෙන සද්දේ? අතර. සම්බන්ධකාරී. සම්බන්ධකාර කියන්නේ. එතකොට දැන් මෙතන ගැලපෙන්නේ නැහැ. ගෝ ගැලපෙන්නේ නැහැ. නිකා තමයි මෙතන වැඩිපුරම ගැලපෙන්නේ. 100ක් ගැලපෙන්නේ නිකා. වැඩ ඕෆ් නිසා. වැඩ ඕෆ් වුන නිසා. කාර්යාලයේ කවුරුත් නැහැ. එතකොට මේක නිසානේ කාර්යාලයේ කවුරුත් නැති උනේ. හරිද? මේක නිසා තමයි නැති උනේ. ඒ කියන්නේ දැන් ඔක්කොම වැඩ ඕෆ් නිසා තමයි කාර්යාලයේ කවුරුත් නැති. ඒතකොට එතනත් සම්බන්ධය තියෙනවා මෙයාගේ. දැන් මේ නිකායේත් එතනට සම්බන්ධයකුත් තියෙනවා එතන නිකායේ. දැන් මෙතන ගත්තොත් එහෙම මෙයාට සම්බන්ධ මොකුත් ඇත්තෙත් නැහැ. ඉඳ කොමත් ගෝ මෙතන ගැලපෙන්නේ නැහැ 100%. අංක 4 ගැලපෙනවා. හැමෝම ගත්තද උත්තරේ 4? ඔව් සර්. ඔව් සර්. හරි. දැන් ඔය මේ දැන් චුට්ටක වලින් කෙනෙක් ඇහුවා නේද මේ ග්‍රැමර් 4 වෙනස? එයා චුට්ටක් මයික් ඔන් කරන්න. ඔව් ඔන් සර් කරන්න. 17 වෙනි හරි. හරි නෑ. 18ට එන්නකෝ. මතකද දැන් චුට්ටක කලින් මං කිව්වා තොග්ගුණේකට අදහසක්. මොකද්ද? නිසා කෙටිම සද්ද නැත්නම් ආධාරයෙන් පිහිටි. ආධාරෙන් පීටෙන් කියලා කිව්වා. එතකොට දැන් බලන්න මේ සොන්සෙන් නිම් ගුරුතුමා හිස්තනා සිහොම් කියන විභාගය හබ්ග්‍යොක් හදාගෙන අපි මොකටද? හබ්ග්‍යොක් හදා සමතර හබ්ග්‍යොක් හෙස්සම් නිදා සමත් වුණා. හරි. දැන් බලන්න මෙතන ගුරුතුමාගේ කොහොමද කියන්නේ? පිහිටෙන ආධාරය. ගුරුතුමාගේ පීටෙන් ආධාරයෙන් විභාගය සමත් වුණා. එහෙම කෙනෙක්ට කියන්න පුළුවන් නේද? පුළුවන්. එහෙම පුළුවන්. එතකොට ඒ දේ වෙලා තියෙන. එතකොට මේ තොග්බුණී කෙනෙක්ගේ කෙටිම සද්ද මොකද්ද? නිසා. එතකොට ගුරුතුමා නිසා විභාගය
සමත් වුණා. එතකොට මේක අර අපි අර විශේෂණ පදවලට නාම පදවලට එනකොට තොග්බුනේ දානවද? නෑ කොහොමද දාන්නේ? තොග්බුනේ දා. නිකන් තොග්බුනේ. එතකොට සොන්සෙන් නිමි තොග්බුනේ. ගුරුතුමා නිසා විභාගයේ පාස් වුණා. උත්තරේ අංක 2. දැන් තොග්බුනේ එන තැනක් තේරුණාද එතනින්? කෙටියෙන්ම. ඔව් සර්. නිකාගෙන නිසා. නිකාගෙන නිසා ගුරුතුමා නිසා විභාගයේ පාස් වුණා. ඒකත් කියන භාෂාවෙන් හරි. හැබැයි මොකද්ද මෙතන වෙන්නේ? කවුද ප්‍රබලය? තොග්බුනේ පීඩන ආධාරයෙන් කියන මෙයාගේ තියෙන. ඒතර උත්තරේ අංක 2. පරමය කියන්නේ ඔටෝ දෙයක් සිදු වෙලා දෙවෙනි ක්‍රියාව බෑඩ් වෙනකොට. නොසිතා දෙයක්. ඒ කියන්නේ ඔටෝ දෙයක් වෙලා දෙවෙනි ක්‍රියාව බෑඩ් වෙනකොට පරමය. තේමුනේ කියන්නේ නිසාවෙන්. නිසාවෙන්. නිසාවෙන් කියලා ගන්න. ඒතකොට ප්‍රබලය මෙතන ඔක්කොගෙම තොග්බුනේ. පිහිටෙන් ආද. ඒකයි තමයි අපි ආ විශේෂ කරේ පිහිටෙන් ආධාරයෙන්. ඒක දැම්ම ගමන් ගැලපෙනවා. ඒක දැම්ම ගමන් ගැලපෙනවා. ගුරුතුමාගේ පිහිටෙන් ආධාරයෙන් විභාගෙ සමත් වුණා. අන්න උත්තරය අංක 2. දැන් මේවට මීට වඩා රීති අනම්මනම් සෑහෙන්න තියෙනවා. ඔය ඔයාලට කියලා දෙන මේ සරලවම එක්සෑම් එකට ඔයාලා ප්‍රශ්න වල උත්තර ගන්න පුළුවන් සරලම විදිහට තමයි මේ කියලා දෙන්නේ. 19. ඔජේ චොනන් ඊයේ මම කොන් සජන් ඒසෝ කොන් සජන් කියන්නේ ඉදිකිරීම බිමකට. ඉදිකිරීම වැඩබිමේ සිට චොල්ගන් කම්බි පල්මොගල් පෙයොස්සම් නිදා. වල්ලුකර පල්මොගල් පිදා කියන්නේ මොකටද? පළමුව උරුක්කුණා. උලුක් වෙනවා. එතකොට මේක බැඳි වචන. වල්ලුකර උලුක් උනා කියන මෙතන අතීතයට දැන් එතන වල්ලුකර උලුක් උනා. කරේසෝ ඒක නිසා පංචන් නිම් කියන ප්‍රධානීතුමාට ගවා කියනවා හා පරෝ කියන එවෙලෙම පියොන්වනේ කියන රෝහලට කාසෝ කියන ගිහිල්ලා චිරියෝරල් කියන ප්‍රතිකාර පදස්සම් නිදාගෙන ලබා ගත්තා. හරිම ලේසි අපිට යක් අමුතු වචන කියන තගා තිබ්බොත් එනයක් නේ. එක්කෝ අතක් කැල්ල කකුලක් කැල්ල තුවාල වෙලා මොකක් හරි බෑඩ් දෙයක් තමයි වෙලා තියෙන්නේ. හරි. එතකොට ඒකෙන්ම ටක් ගාලා අල්ල ගන්න පුළුවන් ওই ක්‍රමයක. හරි මෙතන වචන බලමු. කම්බිත් එක්ක නරදා කියනවා. නරදා කියන්නේ රැගෙන යනවා. සමාන පද දෙකක් අපි සිලබස් එක ඇතුලේ කතා කරා. මතක් කරමු. ඔම්ගිදා කජුවදා. හදා. කජිකු හදාගෙන අපි රැගෙන යනවාට. රැගෙන යනවා. එතකොට ඒක නිකන් සමානව නෙමෙයි. කජිකු හදාගෙන මොකක් කර අපි රැගෙන යන කජිකු හදා. එක ළඟ යන්නේ කජිකු හදාගෙන රැගෙන යනවා. තෙරිකු හදා කියන්නේ යටු යනවා. යටු වෙන කියන පණ තියෙන දෙයක් අරන් යනකොට මොකද්ද ගන්නෙ? තෙරිකු හදා. මොකක් හරි ද්‍රව්‍යයක් අරන් යනකොට කජිකු හදා. නරදායකට අපි සිලබස් එක ඇතුලේ කතා කරා උන්බන් හදා ඔම්ගිදා. උන්බන් හදා ඔම්ගිදා. ඒතර උන්බන් හදා කියන එක අපි චුට්ටක් විශේෂ කරා. එහෙට මෙහෙට රැගෙන යනවා මතකද? එහෙට මෙහෙට රැගෙන යනවා කියන්න පුළුවන්. ඔම්ගිදා කියන්නේ රැගෙන. ඒතර ඔම්ගිදා ආයතනයක් එක්ක එහෙම આવුත් එහෙම ආයතනයේ මාරු කරනවා. හරි මෙතන මේ ආයි ඔරිදා තියෙනවා. ඔරිදා කියන්නේ නගිනවා නැත්තම් ඉහළ යනවා. ගැළපෙයිද? කපාවෙන් කරනවා. සෝරි මෙතන තියෙන ඔරිදා ඔරදා නෙමේ. ඔරිදා තියෙන්නේ. මොකටද අපි මේ ඔරිදා කියන්නේ? කපාවෙන් කරනවා. අන්න හරි. කපාවෙන් කරනවා කියන්න පුළුවන්. ගැළපෙයිද මෙතන? නෑ. ගැළපෙන්නේ නැහැ. බැලුවා දැන් මෙතන කතා කරන්න දෙයක් නැහැ. මොකද්ද ක්‍රමයක? තගා. මෙහෙම මේ තගායකට අපි කියනවා යම් ක්‍රියාවක් කරන අතරතුර. යම් ක්‍රියාවක් කරන අතරතුර. මෙයාගේ අර ඉබේ වෙන දේවල් නම් ප්‍රතිඵලය මොකද්ද වෙන්නේ මෙයාගේ? බෑඩ් දේවල්ම තමයි වෙන්නේ. ඒක තමයි ප්‍රශ්න රටාව එක්සෑම් එකට හදන්නේ එහෙම. මෙයා දාන්නේ බෑඩ් දේවල් වලට තගා. එතකොට කම්බි රැගෙන යන අතරතුර වල්ලුකර උලුක් වුණා. එහෙම කියන්නේ. එතකොට මියොන්සෝ කියන රැගෙන යමින් වල්ලුකර උලුක් වුණා. එතකොට දැන් මේ වගේ දෙයක් වෙනකොට දැන් මියොන්සෝ වෙනකොට අපි කියන ක්‍රියාවන් දෙකම එක විට වෙනවා කියලා. හරිද? මියොන්සෝ දැම්මම අපි කියන ක්‍රියාවන් දෙකම එක විට වෙනවා කියලා. එතකොට මේ කම්බි රැගෙන යමින් වල්ලුකර උලුක් වුණා. හරිද? එතකොට දැන් මෙහෙම හිතන්න දැන් කම්බිත් අරයි යනවා වල්ලුකරත් උලුක් වුණා. ආයිමු කම්බි ටික අරයි යනවාද? වල්ලුකර උලුක් වුණා. නෑනේ. ආයු අරයි යන්නේ නැහැ. දැන් වල්ලුකර උලුක් වුණා. අමාරුයිනේ. එහෙම වෙන්නේ නැහැ. එතකොට එයා ගැලපෙන්නේ නැහැ. දැන් මෙහෙම හිතන්න. දැන් නරතගා යම් ක්‍රියාවක් කරන අතරතුර හරිද කම්බි රැගෙන යන අතරතුර වල්ලුකර උලුක් වුණා. එතකොට මෙයා ආයි කම්බි ටික අරයි යනවද? නෑ. එයා ඒ කරන ක්‍රියාව මොහොතකට හරි මොකද වෙන්නේ? නවතිනවා. ඒ වෙන ක්‍රියාව මොහොතකට හරි නතර වෙනවා. ඉතින් ඕවා පොයින්ට්. ඒවත් මතක තියාගන්න. මොහොතකට හරි කරන ක්‍රියාව නතර වෙනවා. වල්ලුකර උලුක් වෙච්ච ගමන් ආයි කම්බි ටික අරයි යන්නේ නෑනේ.
ඒක නවතිනවා ඉතින්. දැන් හිතන්න අපි පඩි පෙළක් දැන් හිතමු අපි බයිසිකල් පදින චලනකොර තදාගා බයිසිකල් පදින අතරතුර නොමුචිදා ඇද වැටෙනවා. එතකොට කවුද දාන්නේ? තගානේ ඉන්නේ. එතකොට ඒ තගා ආපුවම මොකද වෙන්නේ? බයිසිකල් පදන එක ඒ වෙලේ වැටුණට පස්සේ මොකද වෙන්නේ? නවතිනවා. ඌ එක්ක තුවාල ටික පිහදගෙන එහෙම තමයි යන්නේ. එකපාරට වැටිච්ච ගාම සමහරේ උන්න ඉන්න ඇති නැකිල්ල යනවා. හැබැයි ඉතින් එහෙම වැටුණා අපි එහෙම කියන්නේ නැහැ ප්‍රායෝගිකව වැටුනොත් ඒක වැටුණා. එහෙම නැත්තම් දෙකම එකපාර වෙනවා නම් මියොන්සෝ එහෙම දැම්මොත් වැටෙනවා නැකිනවා. වැටෙනවා නැකිනවා. දෙකම එකපාර වෙනවා. ඉතින් ඒ වගේ තැන් වල ප්‍රායෝගික නෑ ග්‍රෑම එක. මෙයාගේ ලේසිම තැන තමයි මොකද්ද? තගා තිබ්බොත් එනයා බෑඩ් දේවල්. එනවා. බෑඩ් දේවල් ඕක තමයි ලේසිම පොයින්ට් එක තගායගේ. ඕකෙන් ටක් ගාලා අල්ල ගන්න පුළුවන්. ඔච්චර ලොකු දේවල් පන්නන්න ඕනේ නැහැ. තගා තිබ්බොත් නෙගටිව් දෙයක් වෙලා. හරි 20ට උත්තර දාන්න. හරි හැමෝම ප්‍රශ්නෙට අවධානය දෙමු. ඔනල් කියන අද ඒතර ඔනරන් අද වෝල් ගප් කියන්නේ මොකටද? වෝල් ගප් කියන්නේ මාසික පඩි. වැටුප කිව්වට වැරදිද? නෑ වැරදි නෑ. හරිද? හැබැයි අපි වෝල් ගප් කියන එකට තව ටිකක් විශේෂ කරලා කියනවා මොකද්ද? මාසික වැටුප. අද වෝල් ගොප් නල් කියන්නේ දවස. එතකොට මේ රාසෝ ඉරාසෝ කියන්නේ කවුද? නිසා. ඒත් නිසා ඔන්න එයාත් ලියාගෙන නිසා ගොඩේ. රාසෝ ඉරාසෝ කියන්නේත් නිසා. එතකොට අද වැටුප් දවස නිසා ඕහු කියනවා අපි අස්සරුව. ඕහු වේ තොනල් මුදල් තොන් කියන්නේ මුදල් වලට හිස් තැනක් අනහේ කල්කොම්නිදා බැංකුවට යනවා කියලා කියනවා. හරි. සාමාන්‍යයෙන් වැටුප් දවස වුණාම පස්සරුවට අපි බැංකුවට යන්නේ සල්ලි තැන්පත් කරන්නද ගන්නද? ප්‍රැක්ටිකල් වෙන්න බෑ. සල්ලි ගන්නනේ යන්නේ. හරි. සල්ලි ගන්නවට මෙතන වචනයක් තියෙනවා මොකද්ද? ඉප්ගම් හදා කියලා කියන. ඉප්ගම් හදා කියන මොකටද? මුදල් තැන්පත් කරනවා. චුල්ගම් හදා කියන ප්‍රകൃතිය මුදල් ආපසු ගන්නවා. හරි. දැන් මේ තියෙන මෙතන වචන දැන් මේ වගේම තව ටිකක් ළඟ යන වචන දැන් මතක් කරන්න. චුල් ගුක් කැල්ලා චුල් ගුක් හදා කිව්ව. පිට වෙනවා රටින් පිට වෙනවා. රටින් පිට වෙනවා. හරි. ඔතෙන්ටම ඉප් ගුක් අර ගුක් කැල්ලා ඉප් ගුක් හදා කිව්ව. රටකට ඇතුළත් වෙනවා. ආයි මතකද ගබඩාවක් එක්ක ඉප්ගු හදා කියලා ඉබ්බ ගබඩාවට බඩු ඇතුල් කරනවා. ගබඩාවක් එක්ක බඩුත් එක්ක චුල්ගු හදා කියලා තිබ්බොත් එහෙම ගබඩාවෙන් බඩු පිටත් කරනවා. හරි. දැන් මෙතන තියෙන්නේ චුල්ගම් හරා. මේ වචනේ කතා කරමු. මෙයා මොකද්ද? මුදල් ආපසු ගන්නවා. මෙයා මේ මුදල් තැන්පත් කරන්න යන්නේ නැහනේ. අපි කවදා පඩි දවසට ඉඳ මෙයා ගන්න. රෝ ඉන්නවා. මෙයාගේ කෑලි කවුද? කෑලි 4ක් ඉන්නවා මෙයාට කවුද? උදා තනදා ඉසාදා. බාන්න එයාගේ කෑල්ලක් ඉන්නවාද කියලා දාලා වාක්‍යයට ඉන්නවා. ඔන්න වැඩි දේවල් නැහැ. ගැහුව උත්තරේ අංක 3. එතකොට රෝ කදාගෙන යම් ක්‍රියාවක් කරන්න යනවා. එතකොට රයගෝ කියන්නේ කිරීමට කිරීම සඳහා දැන් ඔය රෝගේ කතාව දන්නේ නැතුව ගැහුවොත් මොකද්ද ගහන්නේ? ප්‍රයෝග එතකොට රයගෝ ගහනවා. එතකොට මොකද වෙන්නේ? ලකුණක් මිස් වෙනවා. ඔන්න ලකුණක් ඔන්න වර්ධින තැන. දැන් බලමු අපි නිකන් ප්‍රැක්ටිකල් අපි දාලා කියලා බලමු රෝග ගැලපෙනවද කියලා. අද පඩි දවස නිසා පස්වරුවේ සල්ලි ආපසු ගැනීම සඳහා බැංකුවට යනවා. ගැලපුණානේ කියන භාෂාවෙන්. ලස්සනට ගැලපුණා. හැබැයි අවුල මොකද්ද? කවුද ප්‍රබල මෙතන? රෝ. රෝකදා තමයි ප්‍රබල මෙතන. එයා තමයි මෙතන ප්‍රබල. රෝකදා යම් ක්‍රියාවක් කරන්න යනවා කියලා තමයි කියන්නේ. උත්තරය අංක 3. පැහැදිලිද හැමෝටම? ප්‍රශ්න ටික. මොන හරි ගැටලු තියෙනවද අද? දැන්ට තිබ්බ ග්‍රැමර් වල අවුල් විසඳුනාද ඔක්කොටම තිබ්බේවා? ඩවුට් තිබ්බනම්? හරි. එහෙනම් කට්ටියම ලකුණු දාගෙන යමු.